සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. මම ඩී.එස්. හේවගේ. මම ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරයෙක්, මනෝචිකිත්සකවරයෙක් සහ ස්නායු විද්‍යා උපදේශකයෙක්. එතකොට මගේ කාර්යභාරය වෙන්නේ මිනිසුන්ට එදිනදා ජීවිතයේ ඇතිවෙන මානසික අභියෝග වලින් ජය ගැනීමට මඟ පෙන්වීම. ඉතින් අද ප්‍රභාෂර සිත හඳුන්වා දීම පිළිබඳව කතා කරන්න, දැනුවත් වෙන්න. ඒ කියන්නේ තමන්ගේම සීමාකාරී සිතුවිලි වලින් මිදිලා ජීවිතයේ සැබෑම ධනාත්මක වෙනසක් සිදු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනුවත් වෙන්න. තැමිනි ඔයාලා හැමදෙනාම එහෙම නැත්නම් වැඩසටහනට සම්බන්ධ වෙච්ච ඔයාලා හැමදෙනාම මම ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් වැඩි වෙලාවක් ගන්නේ නැතුව, මොකද මේ හවස් කාලේ හැමෝම කාර්ය බහුල වෙලාවක්, එහෙම නැත්නම් දවසම කාර්ය බහුල විදිහට ගත කරලා ටිකක් රිලැක්ස් එකේ ඉන්න වෙලාවක්. ඒ වෙලාවේ වැඩි කාලයක් ගන්නේ නැතුව අපි කතා කරමු මොකද්ද අපේ මේ වැඩසටහන, නැත්නම් මොකද්ද මේ The Radiant Mind, එහෙම නැත්නම් ප්‍රභාස්වර සිත කියලා කියන්නේ කියලා. ඉතින් මට මුලින්ම කතා බහ පටන් ගන්න කලින් මුලින් වචන කීපයක් කියන්න ඕනේ මේ ගැන. ඒ තමයි හොඳටම අවබෝධ කරගන්න, මතක තියාගන්න, ප්‍රභාස්වර සිත කියලා කියන්නේ තවදුරටත් අපි මයින්ඩ්ෆුල්නස් ගැන, එහෙම නැත්නම් සතිමත් බව ගැන පමණක් කතා කරන වැඩසටහනක් නෙවෙයි. ඒ වගේම ආතති කළමනාකරණය ගැන විතරක් කතා කරන වැඩසටහනකුත් නෙවෙයි. ඒ වගේම මනෝවිද්‍යාත්මක විතරක් වෙන වැඩසටහනකුත් නෙවෙයි. ඒ වගේම ස්නායු විද්‍යාව පිළිබඳව කතා කරන වැඩසටහනකුත් නෙවෙයි. මේ ඔක්කොම එකතු කරලා ජීවිතේ සැබෑම ධනාත්මක වෙනසක් සිද්ධ කරගන්නේ කොහොමද කියලා මේ සියල්ලම එකතු කරලා ඔයාලා වෙනුවෙන් හදපු වැඩසටහනක් තමයි ප්‍රභාෂර සිත කියලා කියන්නේ. මොකද මේක සකස් කරලා තියෙන්නේ ඉතාමත් කෙටි කාලයකින්. ඒ කියන්නේ මම දන්නවා ඔයාලා ජීවිතේ යම් අරමුණු වලට යන්න, මානසික ආතතියෙන් මිදෙන්න, ජීවිතේ දිනන්න බොහෝ කාලයක් සමහරට කැප කරනවා ජීවිතේ. හැබැයි සමහරට ඒකේ ආපස්සට හැරිලා බලද්දී අපි කරපු කාලය, කැප කරලා තියෙන කාලයත් එක්ක ඒකේ ලැබිලා තියෙන ප්‍රතිඵලය කොච්චරක්ද කියලා බලනකොට සමහරට අපිට ඒකට සෑහීමකටපත් වෙන්න බෑ. ඉතින් මේ සියල්ලම එකතු කරලා, මොකද ඕනෑතරම් මනෝවිද්‍යාත්මක වැඩසටහන් තියෙනවා, ආතති කල්පනාකරන වැඩසටහන් තියෙනවා, ඒ වගේම ආකර්ෂණ නීතිය පිළිබඳව කතා කරන වැඩසටහන් තියෙනවා. ඒ වගේම අපිට ඕන ස්නායු විද්‍යාව පිළිබඳව ඉගෙන ගන්නත් ඕනෑතරම් අවස්ථා තියෙනවා. හැබැයි මේ ඔක්කොම එකතු කරලා ලෝකයේ කරන පළවෙනි වැඩසටහන. ඒක මම රිසර්ච් බේස් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. එතකොට ලෝකයේ කරන පළවෙනි වැඩසටහන තමයි, ඒ වගේම එකම වැඩසටහන තමයි මේ ප්‍රභාෂර සිත කියලා කියන්නේ. මේ හැම දෙයක්ම එකතු කරලා. ඒ කියන්නේ මයින්ඩ්ෆුල්නස්, ස්ට්‍රෙස් මැනේජ්මන්ට්, ඒ වගේම නියුරෝ සයන්ස්, ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන මේ හැම දෙයක්ම එකතු කරලා ඉතාමත් කෙටි කාලයකින්, ඒ කියන්නේ මාසයක් ඇතුළත, වැඩි කාලයක් මේකට ඔයාලට ගත කරන්න වෙන්නේ නැහැ. මාසයක් ඇතුළත තමයි මේ හැමදේම ඔයාලට කියලා තියෙන්නේ. මාසයක් ඇතුළත, ඒ කියන්නේ සති 4කින්, සෙෂන්ස් 8කින්. ඒ කියන්නේ අපේ වැඩසටහන තියෙනවා මාසයක්, ඒ වගේම සතියට දවස් 2 ගානේ, අපි පැය ගානේ වැඩි කාලයක් මේකට ගත කරන්නේ නැහැ. මොකද මේක ස්පිරිට් එකක් වගේ. ඒ කියන්නේ හරියටම ඔයාලගේ ජීවිතය කොහොමද වෙනස් කරන්න ඕන කියන කියන්නේ හරියටම ફોકસ කරලා, හරියටම අපි මේක අඳුනාගෙන හරියටම කොහොමද මේ වෙනස කරන්න ඕන කියන අවබෝධයෙන් තමයි අපි මේක රිසර්ච් කරලා මේ වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට තේරෙයි වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ කොහොමද අපේ ජීවිතයේ සැබෑම වෙනස සිද්ධ වෙන්නේ කියලා. එතකොට අද වෙනකොට අපි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට අපිත් එක්ක බොහෝ දෙනා ඉගෙන ගන්නවා. එතකොට ඔවුන්ගේ ප්‍රතිඵල බැලුවාම ඔවුන් ඉතාමත් ඉක්මනින් ඉතාමත් ජීවිතයේ සැබෑම ධනාත්මක වෙනසක් සමහරු සිදු කරගෙන තියෙනවා. ඒ වගේම අනිත් අය සිදු කරගනිමින් පවතිනවා. ඒ නිසා ඔයාලටත් මේ අවස්ථාව තියෙනවා මේකත් එක්ක සම්බන්ධ වෙලා මේ වෙනස සිද්ධ කරගන්න. මම පැහැදිලි කරන්නම් කොහොමද මේ වෙනස සිද්ධ වෙන්නේ කියන එක. ඒ කියන්නේ මේක තවදුරටත් මිත්‍යාවක් නෙවෙයි. ඒ කියන්නේ ඔයා ආකර්ෂණීය පුද්ගලයෙක් වෙනවා කියන එක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක තවදුරටත් මිත්‍යාවක් විදිහට පවතින්නේ නැහැ. නැත්තම් ඔයාගේ සිතුවිල්ලකට සීමා වෙන්නේ නැහැ. නැත්තම් ඔයාගේ ප්‍රාර්ථනාවකට මේක සීමා වෙන්නේ නැහැ. හරිද? මේක සම්පූර්ණයෙන්ම ඔයාම ඉගෙනගෙන ඔයාම මේ වෙනස සිද්ධ කරගන්න පුළුවන්. ඔයාටම ඔයා වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන වැඩසටහන. හරියට මම මේක සමහර තැන්වලදී කියනවා මේක හරියට මේ පැරසිටමෝල් වගේ කියලා. ඒ කියන්නේ හෙඩෙක් එක එන්නේ මොකක් නිසාද කියන එක වැදගත් නෑ. පැරසිටමෝල් වලට
පැරසිටමෝල් දෙකක් ගත්තම හෙඩේක් එක හොඳ වෙනවා. අන්න ඒ වගේ ඕනම කෙනෙකුට මේක වයස් භේදයක් නැතුව ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව අධ්‍යාපන මට්ටමක් නැතුව ඕනම කෙනෙකුට මේක භාවිතා කරන්න පුළුවන්. භාවිතා කරලා මේකේ ඵල ප්‍රයෝජන ඉතාමත් කෙටි කාලයකින් නෙලා ගන්න පුළුවන්කම ඔයාලා හැමෝටම වැඩසටහනේදී තියෙනවා. මම එකින් එක පැහැදිලි කරන්නම් මේ කොහොමද මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද මේකේ අන්තර්ගතය කියලා. හරි. ඊට පස්සේ ඔයාලට අවස්ථාව තියෙනවා මොන හරි ගැටලු තියෙනවා නම් ඒක මේ निराකරණය කරගන්න ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අපි ඒ ගැන කතා කරමු. මම මුලින්ම ඔයාලව දැනුවත් කරලා ඉන්නම් කොහොමද අපේ වැඩසටහනේ අන්තර්ගතය මේක කොහොමද ගලාගෙන යන්නේ කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක. මට අයිතිවරි කෙනෙක් කියන්න පොඩ්ඩක් කරුණා කරලා මේ ස්ක්‍රීන් එක පේනවද ඔයාලට කියලා. ඔව් සර් පේනවා. right හරි thank you. හරි අපි වැඩසටහනේ අරමුණු ගැන මුලින්ම මේ කතා කරලා එමු මොකද්ද වැඩසටහනේ අරමුණ කියන එක. ඔව් මෙතෙන්දී මම කිව්වා මේක තව දුරටත් අපි එක සබ්ජෙක්ට් එකක් ගැන කතා කරන මයින්ඩ්ෆුල්නස් ගැන කතා කරන ලෝ ඇට්‍රැක්ෂන් ගැන කතා කරන ස්ට්‍රෙස් මැනේජ්මන්ට් ගැන කතා කරන නැත්නම් නියුරෝ සයන්ස් ගැන විතරක් කතා කරන වැඩසටහනක් නෙවෙයි ඔක්කොම ටික කම්බයින් කරලා කොහොමද මේකෙන් අපේ ජීවිතේට වැඩක් ගන්න. ඒ කියන්නේ අපි මේක කෑල්ල ඉගෙන ගත්තා කියලා කාටවත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි. මොකද අපි දන්නේ කොටසයිනේ. එහෙම නැත්නම් අපි ඉගෙන ගත්ත තැන් වලින් අපිට ඔක්කොම කියලා දීලා නැහැ. එහෙම නැත්නම් හැම වෙලේම මොන හරි ජීවිතේ වෙනසක් කරගන්න ඕනේ නම් අපිට තව කෙනෙක් හම්බෙන්න යන්න වෙනවා. නැත්නම් එයාගේ උපදෙස් පතන්න වෙනවා. එයාගේ ගයිඩන්ස් අවශ්‍ය වෙනවා. හැබැයි මේකේ තියෙන සුවිශේෂත්වය තමයි මේක ඉගෙන ගත්තට පස්සේ සුක්කානම තියෙන්නේ ඔයාගේ අතේ. හරිද? එහෙම නැත්නම් වෙන්නේ ඔයාට වාහනයක් තියෙනවා. ඔයා ඩ්‍රයිව් කරන්න දන්නේ නැහැ. ඔයාට හැම වෙලේම ඩ්‍රයිවර් කෙනෙක් ඕන වෙනවා. හැබැයි මෙතෙන්දී ඔයාගේ වාහනේත් ඔයාගේ ඩ්‍රයිවර්ත් ඔයාට පුළුවන් ජීවිතේ ඕනෑම පැත්තකට ඔයාගේ ජීවිතය හරවගෙන ඔයාට අවශ්‍ය ඉලක්කය කරා ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර මෙතෙන්දී අපි බලන්නේ මේ විද්‍යාව හා ආධ්‍යාත්මික ශක්තිය කොහොමද එකට එකතු කරන්නේ කියන එක. මොකද අපිට ඒ කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියන එක කියන්නේ සිතේ තියෙන ඒකාග්‍රතාවය කියන එක ඉතාමත් වැදගත්. මොකද අද වෙනකොට ලෝකයේ ඉතාමත් ජනප්‍රිය සබ්ජෙක්ට් එකක් තමයි මේ සතිමත් බව එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. හරිද? ඒක සමහරවිට අපි කුඩා කාලේ අපි මේවා ප්‍රැක්ටිස් කරලා තියෙනවා සතිමත් බව කියන එක. නමුත් ඒක අද වෙනකොට රිසර්ච් මට්ටමට ගිහිල්ලා ලෝකේ ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මානසික ආතතිය නැති කරන්න පුළුවන්. හිතේ සංසුන්කම ඇති කරන්න පුළුවන්. ඒ වගේම අපිට වැළඳෙන මොකද අපිට අපේ සිරුරට වැළඳෙන බොහෝමයක් රෝගවලට හේතු වෙන්නේ මානසික හේතු. හැබැයි බොහෝ දෙනෙක් ඒක දන්නේත් නැහැ. දන්න අය ඒක කියලා දෙන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් අපි ගත්තාම අපිට වැළඳෙන ලෙඩ රෝග වලින් 80%ක්ම තියෙන්නේ මානසික හේතු මුල් කරගත් අසනීප. 20%ක් විතර වගේ තමයි තියෙන්නේ අපිට ඇත්තටම කායික හේතු එක්ක ඇතිවෙන අසනීප. නමුත් අපි මේක බොහෝ දෙනෙක් දන්නේ නැහැ, දන්න අය කියලා දෙන්නෙත් නැහැ. ඒ නිසා අපි හැම වෙලේම මේ යම්කිසි ඖෂධ මේ ලෙඩ රෝග සඳහා ඖෂධ මත යැපෙන්න නැත්නම් ඖෂධ මත ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ අපේ ජීවිතේ යහපැවැත්ම අපි පවත්වා ගත්තේ නැත්නම් විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය කියන එක ආධ්‍යාත්මික ජීවිතය කියන එක අපි සෞඛ්‍ය සම්පන්න කරගත්තේ නැත්නම් මනස ආතතියෙන් තොර කරගත්තේ නැත්නම් මනස නිදහස් කරගත්තේ නැත්නම් ඔයාට බොහොමයක් කායික රෝග වැළඳෙන්න පුළුවන්කම තියෙනවා. මම ඒ ගැන තව ඉදිරියේදී පැහැදිලි කරන්න. ඒ නිසා මේ සතිමත් බව කියලා කියන්නේ. ඒ කියන්නේ මනසේ පාලනය ඔයාගේ අතට ගන්නවා කියන එක. ඒ කියන්නේ මේ වෙනකොට අපේ මනසේ අවධානය විසිරිලා මේ අත තියෙන්නේ. ඔයාට ඕනේව නෙවෙයි ඔයා මේ වෙලාවේ හිතන්නේ. ඔයා හිතන්නේ ඔයාට ඕනේ නැති පරණ පුරුදු විදිහට වැඩසටහන් විදිහට ඔයාගේ මොළයේ ඇතුලේ නියුරෝන අතර හැදිලා තියෙන වැඩසටහන් තමයි ඔයා මේ වෙලාවේ මේ භුක්ති විඳින්නේ. එතකොට ඒක හැම වෙලේම වැඩ කරන මැෂින් එකක් වගේ. හරියට ඔයාගේ ලැප්ටොප් එක හැම වෙලේම ප්‍රෝග්‍රෑම්ස් ගොඩාක් රන් කරනවා වගේ. මේ වගේ තත්ත්වයක තමයි අපේ බ්‍රේන් එක තියෙන්නේ. එතකොට අපිට
අපේ මොළයක අඳුනගන්නේ ආතතියක් විදිහට. එතකොට අපි හැම වෙලේම ආතතියෙන් කල් ගෙවන මිනිස්සු විදිහට තමයි අපේ මොළය අඳුනගන්නේ. ඒ නිසා ඔයාගේ ඇඟේ වැඩිපුර නිකුත් කරන්නේ ආතති හෝමෝන්. එතකොට මේ தත්ත්වය වෙනස් කරන්න නම් ඔයා මුලින්ම ඔයාගේ මනසේ තියෙන සතිමත් බව නැත්තම් මනසේ පාලනය ඔයාගේ අතට ගන්නවා කියන එක. එහෙම නැත්තම් ඔයා මේ වර්තමාන මොහොතේ සිහියෙන් යුතුව කටයුතු කරනවා කියන එක මුලින්ම ඇති කරගන්න ඕනේ. එතකොට මේ සිහියෙන් යුතුව කටයුතු කරන්න එහෙම නැත්නම් මේ විසිරීලා තියෙන අවධානය එක තැනකට ගේන්න කොහොමද විද්‍යාව කියන එක භාවිතා කරන්නේ නැත්නම් කොහොමද ඒක විද්‍යාත්මකව වෙනස් කරන්නේ කියන එක පිළිබඳව අපි මේ මූලික වශයෙන් පැහැදිලිව කතා කරනවා. ඉතාමත් සරලව ඔයාලට පැහැදිලි කරනවා සවාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද හිතේ ඒකාග්‍රතාවය වර්ධනය කරගන්නේ, කොහොමද හිත ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ, කොහොමද ජීවිතයේ ප්‍රශ්න හමුවේ නොසලී ඉන්නේ, කොහොමද ජීවිතයේ අවශ්‍ය තැනදී ධනාත්මකව සිටින්නේ කියන කාරණාව ඔයාලා තනියම මේක ඇතුලේ ප්‍රැක්ටිස් කරන විදිහ අපි ඔයාලට කියලා දෙනවා. ඊළඟ දේ තමයි මානසික ආතතිය පාලනය කරමින් ඔබේ සිතුවිලි මගින් අපේක්ෂිත ඉලක්ක ජය ගැනීම. හරි? මොකද අපි බොහෝ දෙනෙකුට අර මම ඉස්සෙල්ලත් කිව්වා කියන්නේ ජීවිතේ බොහෝ ඉලක්ක තියෙනවා. මේ ඉලක්ක ජය ගන්න විදිහ අපි හරියාකාරව දන්නේ නැති නිසා සමහර ජීවිතේ එකතැන අපි කැරකෙනවා නැත්නම් ජීවිතේ එකතැන පල් වෙනවා. සමහරට අපේ කාලය ගිහිල්ලා වයස ගිහිල්ලා අපි හිතනවා මම ජීවිතේ මේ මෙතෙන් ආවට මට තාම බැරි වුණා හිතපු තැනට එන්න කියලා. ඒකට ප්‍රධාන හේතුව අපි ජීවිතයේ විවිධ හේතු නිසා අත්විඳින මානසික ආතතිය. මානසික ආතතිය කියලා කියන්නේ හැම වෙලේම හරියට පාලනය කරේ නැත්තම් ඔයාගේ සිරුර ඇතුලේම ඉඳගෙන ඔයාවම විනාශ කරන ටිකෙන් ටික ඔයාට තේරෙන්නේ නැතුව ඔයාවම විනාශ කරන නිහඬ මාරයෙක් තමයි මානසික ආතතිය කියලා කියන්නේ. ඒ නිසා මේ මානසික ආතතිය පාලනය කරේ නැත්තම් මේක අඳුනාගත්තේ නැත්තම් අඳුනාගෙන මේක පාලනය කරේ නැත්තම් ඔයාට ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙන කිසිම දෙයක් ඉෂ්ට කරගන්න බෑ. ඔයා අද ජීවිතේ යම් තැනක නතර වෙලා ඉන්නවනම් එහෙම නැත්නම් ඔයා තැනකට ඇවිල්ලා ඉන්නවනම් ඒත් ඔයාට හිතනවනම් මට මීට වැඩි තැනකට යන්න පුළුවන් කොතනද මම හිර වෙලා ඉන්නේ කියලා. හොඳින් මතක තියාගන්න. හරියාකාරව පාලනය කරපු නැති මානසික ආතතියක් ඔයාගේ මනසේ හැම වෙලේම තියෙනවා. නැත්නම් ඔයාගේ සිරුරේ හැම වෙලේම දුවනවා. මොකද මානසික ආතතියෙන් පෙළෙනවා කියලා කියන්නේ. අපේ මොළය සාමාන්‍යයෙන් ඇත්ත සහ බොරුව අතර වෙනස අඳුනා ගන්න සකස් වෙලා නැහැ. ඒක තමයි මොළයේ ස්වභාවය. හරි? එතෙන්දී ඒක තමයි මොළයේ තියෙන දුර්වලකම. ඒකම තමයි අපි මේ වැඩසටහනේදී ඔයාලගේ සාර්ථකත්වයේ වෙනුවෙන් පාවිච්චි කරන මේ වෙලාව. මොකද මොළය කියලා කියන්නේ සිරුරේ තියෙන බුද්ධිමත් කොටසක් නෙවෙයි. බුද්ධිමත් අවයවයක් නෙවෙයි මොළය කියලා කියන්නේ. මොළය කියලා කියන්නේ ඇත්ත සිදුවීම සහ සිතුවිලි අතර වෙනස හඳුනන්නේ නැහැ. ඒ නිසා ඔයා හොඳට බලන්න ඔයා මානසික ආතතියෙන් ඉන්නේ ඇත්ත සිදුවීම් නිසාද නැත්නම් ඔයාගේ අතීත හෝ අනාගත සිතුවිලි නිසා එක්ක වෙච්ච දෙයක් පිළිබඳව ඔයා ආතතියෙන් පසු වෙනවා. එහෙම නැත්නම් ඔයා මෙහෙම දෙයක් වෙයි කියන බයත් එක්ක ආතතියෙන් පසු වෙනවා. ඉතින් මේ වෙච්ච දෙයක් පිළිබඳව පසුතැවීම වෙන්න තියෙන දෙයක් පිළිබඳව බයවීමත් කියන කාරණා දෙකම වාගේ මොලේ අඳුනා ගන්න. නැත්තම් මොලේ තියෙන මේ ආතතියට ප්‍රතිචාර දක්වන කොටසක්. ඒකට අපි කියන ඇමිග්ඩලා එක කියලා. ඇමිග්ඩලා එක හිතන්නේ මේ සිතුවිලි ඇත්ත කියලා. ඒ නිසා හැම වෙලෙම ඔයාගේ සිරුර ආතතියට සූදානම් කරනවා. නැත්තම් හදිසි අවස්ථාවකට සූදානම් කරනවා. නැත්තම් බයකට සූදානම් කරනවා. නැත්තම් අභියෝගයකට සූදානම් කරනවා. ඔයා ඍණාත්මක දේවල් හිතන්න ඇමිග්ඩලා එක අවබෝධ කරගන්නවා. ඔයා ඉන්නේ තර්ජනයක කියලා. මොකද කරන්නේ? ඔයාගේ අර ජීවිතයේ තියෙන අරමුණු සියල්ලම එයා නතර කරලා දාලා ඔයාව ආතතියට මුහුණ දීම සඳහා එයා හැම වෙලේම සූදානම් කරලා තියෙනවා. එතන මොකද වෙන්නේ? ඔයාගේ හැම වෙලේම සිරුරට එකතු වෙන්නේ විස හෝමෝන. උදාහරණයක් විදිහට කෝටිසෝල් වගේ දේවල්, ඇඩ්‍රිනලින් වගේ දේවල්. මේවා නිකුත් වෙන්න මොකද වෙන්නේ? ඔයාගේ සිරුරේ රෝගී වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒක ඇතුලේ කායික හේතු නිසා තමයි මානසික හේතු නිසා තමයි කායිකව අපි අසනීප වෙන්නේ. ඒක අපි බොහෝ දෙනෙක් දන්නේත් නැහැ. අපි ඒක ගැන අවධානයක් යොමු කරන්නේත් නැහැ. ඒ වගේම අපි මානසික ආතතියකින් පෙළෙනවා නම් මේක අඳුනාගෙන මේක පාලනය කරේ නැත්තම් ඔයාට ජීවිතේ කවදාවත් ඔයාගේ හිත එක අරමුණකට ගේන්න බෑ. මොකද හිත හැම වෙලේම ඉන්නේ ආතතියත් එක්ක එකතු වෙලා. ඒ නිසා හිත එක තැනකට ගේන්න බෑ. එක තැනකට ගේන්න බැරි නිසා ඔයාට කවදාවත් ජීවිතය අවශ්‍ය තැනට ගෙනියන්න බෑ. මොකද ජීවිතේ හැම වෙලේම ඔයාගේ ආතතියට ප්‍රතිචාර දක්වන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මෙතෙන්දී මූලික වශයෙන් බලනවා ඔයාගේ තියෙන ඔයා පෙළෙන ඒ ආතතිය කුමක් වුණත් ඒක හරියට අඳුනාගෙන කොහොමද ඒක පාලනය කරන්නේ කියන තැනට ඔයා ඔබේ වැඩසටහන ඇතුලේ අපි සංවර්ධනය කරනවා.
ඊළඟ කාරණාව තමයි අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ අපේ ටාගට් එක තමයි ඔයා එක පැත්තකින් විතරක් සාර්ථක කරන එක නෙවෙයි. ඒ කියන්නේ ඔයා සමහර විට හිතන්නකෝ ඔයාගේ අරමුණ මුදල් හොයන එක වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ෆයිනෑන්ෂල් පැත්තෙන් ඔයා කොහොමද සක්සස් වෙන්නේ කියන එක. සමහර කෙනෙක්ගේ එඩියුකේෂන් එක වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ගේ තමන්ගේ ප්‍රොෆෙෂන් එක වෙන්න පුළුවන්. හරි? නමුත් මෙතෙන්දී අපි ඔයාව සූදානම් කරන්නේ මේ එක පැත්තකට සාර්ථක වෙන එක නෙවෙයි. ඔයාගේ ජීවිතය හැම පැත්තෙම කායිකව, මානසික, ආධ්‍යාත්මිකව, ආර්ථිකව, එතකොට සමාජීය මේ හැම පැත්තකින්ම සමබර ධනාත්මක පුද්ගලයෙක් බවට පත් කරන එක තමයි අපේ අරමුණ නැත්තම් ටාගට් එක වෙන්නේ. ඒ කියන්නේ balance of life කියන එක. කියන වගේ ජීවිතය සමබර ජීවිතයක් කියන එක. හිතන්න බොහෝ දෙනෙකුට නැත්තේ සමබර ජීවිතයක්. සමහර දේවල් තියෙනවා, සමහර දේවල් නැහැ. ජීවිතේ භෞතික හැමදේම තියෙනවා, මානසික සතුට නැහැ. හරි බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්න. එතකොට මෙන්න මේ නැති වෙලා තියෙන සතුට කොහොමද අපි ළඟා කරගන්නේ? මොකද සතුට කියන එක, සැහැල්ලුව කියන එක තියෙන්නේ බාහිර ලෝකයේ ඇතුලේ නෙවෙයි. මේක තියෙන්නේ ඔයාගේ අභ්‍යන්තරේ ඔයාගේ හිත ඇතුලේ. නමුත් ඔයාගේ තියෙන වැරදි වැඩසටහන් නිසා අපි වැරදි විදිහට ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන නියුරෝන අතර තියෙන වැඩසටහන් නිසා තමයි අපේ හිත තුල සතුට නැත්තේ. මොකද අපි සතුටු වෙන විදිය, සැහැල්ලු වෙන විදිය, ප්‍රශ්නයක් දිහා බලන විදිය, ඒ වැඩසටහන් නැවත වෙනස් කරන විදිය ඉගෙනගෙන නැහැ. ඒක අපි නැවත හදන එක තමයි මේකේ අරමුණ වෙන්නේ. එතකොට අපි මෙතෙන්දී වාගේ මේ විද්‍යාත්මකව කොහොමද මේ ආධ්‍යාත්මික ශක්තිය ඇති කරන්නේ කියන එක, ඒ වගේම වාගේ ආතතිය පාලනය කරන්නේ කොහොමද කියන එක, ඒ වගේම මේ හැම දෙයක් එක්කම ඔයා ජීවිතේ සමබර පුද්ගලයෙක් බවට පත් කරනවා කියන එක තමයි මේකේ අපේ මේ මිෂන් එකේ අපේ අරමුණ වෙන්නේ. හරි. අපි තව ටිකක් යමු. ඊට පස්සේ මම පැහැදිලි කරන්නම් මේකට කොහොමද මේ ස්නායු විද්‍යාත්මක පදනම හැදෙන්නේ කියන එක. හරි බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ ආකර්ෂණ නීතියට ස්නායු විද්‍යාව සම්බන්ධ වෙන්නේ කියන එක. ඇත්තටම කිව්වොත් ආකර්ෂණ නීතිය කියලා කියන්නේම ස්නායු විද්‍යාත්මක සත්‍යයක්. එහෙම නැතුව බාහිර ලෝකයේ ඔයා වෙනුවෙන් සිද්ධ වෙන මොකුත් මැජික් එකක් නෙවෙයි. ඔයා එකතු කරන ප්‍රාර්ථනාවල් වලින් විතරක් හරිද? ඔයා හිතන දේ සිතුවිලි වලින් විතරක් ඔයාට ළඟා කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට සම්පූර්ණයෙන්ම ඔයාගේ මොළයේ අභ්‍යන්තරයේ තියෙන ස්නායු වැඩසටහන් නැවත සකස් කරන්න ඕනේ ධනාත්මක විදිහට, ආකර්ෂණීය විදිහට. එතකොට එන්නේ මඟ පෙන්වීම තමයි අපි මෙතෙන්දී ස්නායු විද්‍යාත්මක ඔයාට කියලා දෙන්නේ. ඒකයි මම කිව්වේ අපි මෙතෙන්දී ඔයාට ඔයාගේ වාහනය එලවාගෙන යන්න පුළුවන් සුක්කානම අතට දෙනවා කියලා. හරි? සුක්කානම වෙන්නේ මේකේ ස්නායු විද්‍යාත්මක පැත්ත. කවුරුත් මේ වෙනකන් සමහරට ඔයාට කියලා දීලා නැති, නැත්තම් ඔයා මේ වෙනකන් අහලත් නැති දේවල් ටිකක් මම කියන්නම්. කොහොමද මේ ස්නායු විද්‍යාව මේකට සම්බන්ධ වෙන්නේ? කොහොමද ආකර්ෂණ නීතිය මේකට අදාළ වෙන්නේ කියන එක. මුලින්ම මේ අවධානය යොමු කරන්න මේ නියුරෝප්ලාස්ටිසිටි කියන එක. මේක සමහරට ඔයාලා අහලා තියෙන්න පුළුවන්. අපේ මේ සිතුවිලි, අපේ ආවේග, අපේ හැඟීම්, අපි මේ මොහොතේ වැඩ කරන විදිය නැත්තම් අපි හිතන්නේ නැතුව වැඩ කරන මේ හැම දෙයක්ම අපේ මොලේ වැඩසටහන් විදිහට තමයි තියෙන්නේ. ඔයාට හිතෙන සිතුවිලි, ඔයාගේ අරමුණු, ඔයා යම් කිසි දෙයකට ප්‍රතිචාර දක්වන විදිය, ඔයාගේ moods, ඔයාගේ ආවේග මේ හැම දෙයක්ම ඔයාගේ මොලේ අතර නියුරෝන අතර හැදිලා තියෙන වැඩසටහන් වල ප්‍රතිඵලයක්. හරි? එතකොට මේ වැඩසටහන් සමහර අවස්ථාවලදී නිර්මාණය වෙලා තියෙන්නේ ඔයාට ඕන නිසා නෙවෙයි. සමහර ඒවා කුඩා කාලේ අපි අපේ මොළය තුළ නිර්මාණය වෙනවා. ඒකට හේතුව අපි හැදී වැඩෙන පරිසරය, සමාජය. හරි? උදාහරණයක් විදිහට හිතන්න අපිට මොන හරි දෙයක් කරන්න ගියාම බයක් දැනෙනවා. අසාර්ථක වෙයි කියලා හිතනවා. හරියන්නේ නැහැ කියලා හිතනවා. මම දක්ෂ නැහැ කියලා හිතනවා. මට ඕක බෑ කියලා හිතෙනවා. හරි මට ඕක හරියන්නේ නැහැ කියලා හිතනවා. හරිද? මේ ඔක්කොම හොඳට මතක තියාගන්න. ඔයාට ඕන නිසා ඔයාගේ මොළය ඇතුලේ හැදිච්ච දේවල් නෙවෙයි. ඔයා ජීවත් වෙච්ච අවට පරිසරය නිසා, වටපිටාව නිසා, සමහර වැඩිහිටියෝ නිසා ඔයාගේ මොළය ඇතුලේ හැදිච්ච සීමාකාරී වැඩසටහන්. හරිද? මේව හැදෙන්නේ නියුරෝන අතර. හරි? ඔයා මේවත් එක්ක ඉන්න මොකද වෙන්නේ? මේ නියුරෝන ජාල ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. මේ නියුරෝන් පාත්වේස් කියන ඒවා ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. හරි? එතකොට ඔයා ඒ කියන පුද්ගලයා බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔයාට දෙයක් බෑ. එහෙම නැත්නම් ඔයා ආවේගශීලී, ඔයා හරිම ඍණාත්මකයි, ඔයා හැම වෙලේම කතා කරන්නේ නැති දේවල් ගැන, ඔයා හැම වෙලේම කතා කරන්නේ ලෙඩ ගැන, ඔයා හැම වෙලේම කතා කරන්නේ අපහසුතාව ගැන, හරි? අදක්ෂකම් ගැන, නොහැකියාවන් ගැන, හරි? එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ වැඩසටහන් ඍණාත්මක වැඩසටහන් විදිහට ඔයාගේ මොළය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා.
හරිද? හැබැයි මේකේ අපිට තියෙන chance එක තමයි මම කියවනේ මේකේ තියෙන මේ මොළයේ තියෙන ස්වභාවය නියුරෝ සයන්ස් වලින් අපි අවබෝධ කරගෙන මේක අපි වෙනස් කරනවා අපිට ඕන විදිහට නැවත සකස් කරා. ඒකට අපිට තියෙන chance එක තමයි මේ නියුරෝප්ලාස්ටිසිටි කියලා කියන්නේ. නියුරෝප්ලාස්ටිසිටි කියලා කියන්නේ මේ නියුරෝන ඕනම වයසකදී අපිට නැවත සකස් කරන්න පුළුවන්. පුහුණුව තුළින් මේක නැවත අපිට සකස් කරන්න පුළුවන්. ඔයා ධනාත්මක පුද්ගලයෙක් වෙන්න අවශ්‍ය නම් ඔයාගේ හිතුවට පස්සේ කොහොමද ඒක වෙන්නේ කියන එක අවබෝධ කරගත්තට පස්සේ අර ඍණාත්මකව සකස් වෙලා තිබිච්ච නියුරෝන අතර තිබිච්ච සම්බන්ධතා අපිට ලිහිල් කරලා නැවත ධනාත්මක සම්බන්ධතාව විදිහට වැඩසටහන විදිහට ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි රීවයරින් කියනවා. හිතන්නකො නිකන් අපි කලින් වෙන වෙන විදිහට ප්ලග් කරලා තිබුණා. ඔන් වෙන්නේ අපිට ඕන ස්විච් නෙවෙයි ඕන බල්බ්ස් නෙවෙයි ඔන් වෙන්නේ වයර් කරලා තියෙන්නේ වයරින් එක කරලා තියෙන වෙන විදිහකට අපිට ඕන විදිහට මේක අපි කරගන්න මොකද කරන්නේ අපි මේ වයර් ටික ගලවලා නැවත අවශ්‍ය තැන් වලට කනෙක්ට් කරන්න පටන් ගන්න. මෙන්න මේක තමයි නියුරෝප්ලාස්ටිසිටි කියලා කියන්නේ. මේක අපිට ඕන වයසකදී අවබෝධ කරගත්තොත් ඔයාලට වෙනස් වෙන්න ඕන කියලා හිතුනොත් මේ ගත කරන ජීවිතය අපහසුයි කියලා හිතුනොත් එකතැන නතර වෙලා ඉන්න කියලා හිතුනොත් මානසික සහනයක් නැහැ කියලා හිතුනොත් ආර්ථික දියුණුවක් නැහැ කියලා හිතුනොත් ඔයාට පුළුවන් ඕන වෙලාවක මේක වෙනස් කරලා ඔයා කැමති කෙනා බවට පත් වෙන්න පුළුවන්කම ඔයා තුලම තියෙනවා. හරි? එකක්. අනිත් එක තමයි මේ නියුරෝන වලදී මේක වෙනස් කරද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ දේ තමයි මේ රෙටිකියුලර් ඇක්ටිවේටිව් සිස්ටම් එක කියලා කියන්නේ. නැත්නම් අපි කියන රෙටිකියුලර් ෆෝමේෂන් කියලා. මෙතෙන්දි වෙන්නේ මේ රෙටිකියුලර් ෆෝමේෂන් එකේදී වෙන්නේ ඔයාගේ මොළයට ඔයා අවශ්‍යයි කියලා තද බල විදිහට දැනුම් දෙන දේවල් ඔයාට අවට ලෝකයෙන් පෙරලා දෙන්න පටන් ගන්නවා. හරි? මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. පැහැදිලි කරන්න කලින් මම කැමති පොඩි අභ්‍යාසයක් කරමු. අපි ඔයාට එතකොට වඩා හොඳින් මේක පැහැදිලි වෙයි. පුළුවන් නම් හැමෝම කැමරා එක ඔන් කරගන්න. කාටද පුළුවන්? මම පැහැදිලි කරන්නම් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා ප්‍රායෝගිකව. තම තමන්ගේ කැමරා එක ඔන් කරගන්න. අපි බලමු කොහොමද මේ රෙටිකියුලර් ඇක්ටිවේටින් එක සිද්ධ වෙන්නේ කියන එක ඔයාගේ. හරි. ඔයා ওই විදිහට ඉන්න ගමන් ඔයාගේ අවට ඔයාට මේ වෙලේ පේන්න තියෙන රතු පාට දේවල් මොනවද කියලා බලන්න. රතු පාට දේවල් මොනවද කියලා බලන්න. මම තප්පර 15ක් විතරයි වාට දෙන්නේ. රතු පාට දේවල් මොනවද කියලා අඳුනා ගන්න. හොඳින් බලන්න රතු පාට දේවල් මොනවද තියෙන්නේ කියලා. රතු පාට දේවල් ටික හොඳින් අඳුනා ගන්න. හරි. දැන් S2 පියාගන්න. දැන් මතක් කරන්න ඔයාගේ අවට තිබිච්ච නිල් පාට දේවල් මොනවද කියලා. S2 වහගෙන මතක් කරන්න ඔයාගේ අවට තිබිච්ච නිල් පාට දේවල් මොනවද? මතක් වෙනවා. හරි. thank you. S2 අරින්න. මට හැමෝගෙම උත්තරේ ගන්න අමාරුයි. නමුත් මම උත්තරේ දන්නවා. උත්තරේ තමයි ඔයාලට රතු පාට දේවල් මතකයි, නිල් පාට දේවල් මතක නැහැ. එහෙම නැත්නම් නිල් පාට දේවල් මතකයි එකක් දෙකක් වගේ රතු පාට තරම් නිල් පාට මතක නැහැ. දැන් මේක කොහොමද සිද්ධ වුනේ කියලා හිතන්න. මේක සිද්ධ වුනේ ඔයා තද්ද බල විදියට අවධානය යොමු කරා රතු පාට දේවල් හොයන්න. එතකොට මොකද කරේ? ඔයාගේ රෙටිකියුලර් ඇක්ටිවේටිව් සිස්ටම් එකෙන් ඔයාට අවට තියෙන රතු පාට දේවල් විතරක් වෙන්නලා දුන්නා. නිල් පාට දේවල් වලට කහ පාට දේවල් වලට කළු පාට දේවල් වලට කොළ පාට දේවල් වලට අවධානය දුන්නේ නැහැ. ඔයාලා දුන්නේ රතු පාට දේවල් විතරයි. ඊට පස්සේ ඔයාට මතක් කරන්න කියනකොට ඔයාට රතු පාට එක මතකයි, නිල් පාට අනිත් පාට දේවල් මතක නැහැ. මෙන්න මේකම තමයි අපි දෙයක් පිළිබඳව තදින් අවධානය යොමු කරනකොට ඒ පිළිබඳව තියෙන අවස්ථා අපිට අවට පරිසරයෙන් පේන්න පටන් ගන්නවා කියලා කියන්නේ. නැත්නම් අවට පරිසරයෙන් ලැබෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ. ඔයාලා හිතන්නේ අර මොකද්ද මේ ආකර්ෂණ නීතිය ඇතුලේ ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ මට මොන හරි දෙයක් ඕන වුණාම මම ඒක ගැන හිතන්න ඕනේ, ප්‍රාර්ථනා කරන්න ඕනේ, විශ්වයට කියන්න ඕනේ. එතකොට විශ්වයෙන් එන බලවේගයක් තමයි මට මේක ළඟා කරලා දෙන්නේ වගේ කියලා අපි හිතනවනේ. නමුත් ඇත්තටම සිද්ධ වෙන දේ තමයි
මේ ඔයා තද බල විදියට හිතන දේවල්. කියන්නේ ඔයා හිතන්නකො නිකන් අපි මෙහෙම ඉන්නකොට අවට පරිසරයේ දත්ත තියෙනවා ලක්ෂ ගාණක් කෝටි ගාණක්. මේ ඔක්කොම ඔයාගේ ඇස් වලට කන් වලට නාසයට ඔයාගේ අභ්‍යන්තර මොළයට ගන්න පුළුවන් කමක් නැහැ. මොකද ගන්න තියෙන්නේ ඇස් වලින් නාසයෙන් කන් වලින් දිවෙන් මේ පංචේන්ද්‍රයන්ගෙන්නේ. මේවා ඔක්කොම ගන්න බෑ. ටිකයි ගන්න පුළුවන්. එතකොට ඒ ටික තෝරගන්නේ ඔයා හරියටම අවධානය දෙන නැත්නම් ඔයා ඔයාගේ මොළයට හරියටම කියනවා මෙන්න මේක හොයලා දෙන්න කියලා. එතකොට තව උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා හිතන්න ඔයා කැමතිම විදිහේ වාහනයක් ගන්න හිතනවා කියලා. ඔයා ඒක ගැන හොයන්න පටන් ගත්තම අන්න මොලේ ඔයාගේ රෙටිකියුල් එකට සිග්නල් එකක් දෙනවා මෙන්න මෙයා හොයන මෙන්න මේ මොඩල් එක. ඒක හරියටම කියන්න ඕනේ මෙන්න මේ පාට මෙන්න මේ වර්ගය මෙන්න මේ මොඩල් එකේ මෙන්න මේ අවුරුද්ද මෙන්න මේ වාහනේ තමයි මට ගන්න ඕනේ. ඒතර මොකද කරන්නේ? ඔයා යන තැන මේ වාහනේ වාට පේන්න පටන් ගන්නවා. සමහරට මේ වාහනේ විකුණන අය වාට පේන්න පටන් ගන්නවා. මේකට ෆිනෑන්ස් කරලා ගන්නවන ෆිනෑන්ස් දෙන අය වාට මේක පටන් හොයලා දෙන්න පටන් ගන්නවා. මේකට සල්ලි හොයාගන්න ක්‍රම පෑදෙනවා. මේ ඔක්කොම ඔයාට දැනෙන්න පටන් ගන්නවා අමුතු දෙයක් වෙනවා වගේ. 아무තු දෙයක් උනේ නැහැ. ඒ කියන්නේ මේ වාහනේ වැඩි උනේවත්, අවස්ථා වැඩි උනේවත් මොකුත් නැහැ. ඔයා ව්‍යාපාරයක් කරන්න හිතනවා කියලා හිතන්න. ඒක තද බල විදියට ඔයා හරියටම කිව්වොත් ඔයාගේ බ්‍රේන් එකට මම මෙන්න මේ ව්‍යාපාරේ පටන් ගන්න ඕනේ. මේක මෙතෙන්ට ගේන්න ඕනේ. මෙන්න මේ කාලේ පටන් ගන්න ඕනේ. මෙන්න මේ ස්වභාවයෙන් කරන්න ඕනේ කියලා හරියටම කිව්වොත් මොකද වෙන්නේ? ඒකට තියෙන අවස්ථා ටික මේ පරිසරයෙන් පෙරලා දෙනවා. ඒ අවස්ථා ඕනෑ තරම් මේ වටපිටාවේ තියෙනවා. ඒ ගැන අපි හිතපු නැති නිසා අපි හරියටම මොලේට පණිවිඩය දෙන විදිය දැනගෙන හිටපු නැති නිසා ඒක හොයාගන්න විදිය අපි දන්නේ නැහැ. ඒ නිසා රෙටිකියුල් එකට අපි ඒක කියලා තිබුණේ නැහැ. කිව්වට පස්සේ මොකද කරන්නේ? ඒ අවට පරිසරයේ තියෙන අවස්ථා සියල්ලම වාගේ මොළය විසින් පෙරලා දෙන්න පටන් ගන්නවා. හරි? මෙන්න මේක තමයි සිද්ධ වෙන මැජික් එක. ඒතකොට මේක හරියටම ඇක්ටිවේට් කරගන්න විදිහ ඉගෙන ගන්න ඕනේ. ඕක දන්නේ නැතුව තමයි අපි ඔය මොනවා හරි අරමුණකට යන්න සමහරට මුළු ජීවිත කාලයක්ම නැත්නම් අවුරුදු ගාණක් බලාගෙන ඉන්නේ. ඕනේ කිය හිතනවා කරන විදිහ දන්නේ නැහැ. හරි මේ දේ ළඟා කරගන්න ඕනේ කියනවා මේ වාහනය ගන්න ඕනේ කියලා හිතනවා මෙච්චරක් සල්ලි හොයන්න ඕනේ කියලා හිතනවා මේ වගේ ගයක් හදන්න ඕනේ කියලා හිතනවා හැබැයි හිතනවා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ මොකද ඔයා හිතන විදිය දන්නේ නැහැ හිතන විදිය මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා ඊළඟ පියවරට යන්න. හරි ඊළඟ දේ තමයි මම කිව්වා මේ ආතතියෙන් අපි ඉන්න හැම වෙලාවකම මොළය අඳුනගන්නේ නැත්නම් ආගේ ඇමිග්ඩලා එක අඳුනගන්නේ ඔයා ඉන්නේ තර්ජනයක කියලා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට ඔයා තර්ජනයක නම් ඉන්නේ මේ රෙටිකියුල් එක වැඩ කරන්නේ නැහැ. ඔයාට වටේ තියෙන අවස්ථා පෙරලා දෙන්නේ නැහැ. මොකද එයා සූදානම් වෙලා ඉන්නේ ආතතියට. fight or flight. ඒ කියන්නේ උප ආතතියට මුහුණ දෙන්න ඕනේ. එහෙම නැත්නම් එකෙන් පැනලා යන්න. ඉතින් හැම වෙලේම අර ඇමිග්ඩලා එක තර්ජනයක ඉන්න නිසා හැම වෙලේම සිරුරට සංඥා දෙනවා, කනතුරක් තියෙනවා, මෙතන බය වෙන්න දෙයක් තියෙනවා, තර්ජනයක් තියෙනවා. ඒ නිසා සිරුර ලෑස්ති කරන්න. ඉතින් සිරුර මොකද කරන්නේ? අර ඔයාගේ තුල තියෙන සියලුම ශක්තිය කෝටිසෝල් ඇඩ්‍රිනලින් හරහා සිරුරට නිකුත් කර කර ඉන්නවා හැම වෙලේම. හරි? එතකොට මොකද වෙන්නේ? මේවා ගිහිල්ලා ඔයාගේ හදවත, ඔයාගේ පෙනහළු, ඔයාගේ වකුගඩු, ඔයාගේ අක්මාව මේ ඔක්කොම දුර්වල වෙන්න පටන් ගන්නවා. මොකද මේවා හදිස්සියට භාවිතා කරන්න තියෙන දේවල් ඇරෙන්න නිතර භාවිතා කරන්න හොඳ දේවල් නෙවෙයි. ඒ නිසා මෙතෙන්දී අපි ආතතිය සමනය කරන්න නියුරෝ සයන්ස් වලදී යූස් කරන්නේ මේ ස්නායු ස්විච් අපි කියනවා වේගස් නර්ව් එක කියලා. හරි ඔයා හොඳට හිතන්න ඔයා ආතතියටපත් වෙන වෙලාව, ඔයා බය වෙන වෙලාවක, ඔයා කලබලයටපත් වෙන වෙලාවක, ඔයාට කේන්ති යන වෙලාවක, ඔයාට තර්ජනයක් දැනෙන වෙලාවක හැම වෙලේම මේක සිද්ධ වෙන්න ඕනේ නෑ සිතුවිල්ල. නිකන් මෙහෙම ඉන්න ගමන් ඔයාට දැනෙන තර්ජනයක් නැත්නම් ඔයාට හිතන තර්ජනයක් ගැන හිතන්න. මොකද වෙන්නේ? ඔයාගේ සිරුර අභ්‍යන්තරයේ සිද්ධ වෙන වෙනස්කම් ටික බලන්න. ඔයාගේ හදවත ගැහෙන්න පටන් ගන්නවා. ඔයාගේ හුස්ම ගන්න වේගය වැඩි වෙන්න පටන් ගන්නවා. සමහරට ඔයාගේ ස්ටොමැක් එක අවුල් වෙන්න පටන් ගන්නවා. සමහරට ඔයාට යූරින් පාස් කරන්න වෙනවා. හරි ඔයාගේ දාඩිය දානවා වෙවුලනවා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මොකක් නිසාද මේ ආතතිය ප්‍රතිඵලයක් විදියට මේ ටික ඔක්කොම එකට සිද්ධ වෙන්න හේතුව තමයි මේ වේගස් කියන නර්ව් එක මේ වේගස් කියන නර්ව් එක තමයි අපේ ශරීරයේ තියෙන දිගම නර්ව් එක මේක මේ අපේ පෙනහළු හදවත වකුගඩු අක්මා මේ ඔක්කොටම බඩවැල් මේ ඔක්කොටම සම්බන්ධයි හරිද ආතතියටපත් වෙනකොට මෙයාගේ කාර්යය තමයි මේවා ඉක්මනින් ක්‍රියාත්මක කරන්නේ ඊට පස්සේ වේගස් එක අපි කාම් ඩවුන් කරනකොට එයා පණිවිඩයක් දෙනවා දැන් ඔයා ඉන්නේ තර්ජනයක නෙවෙයි ඒ නිසා සංසුන් වෙන්න කියලා. ඒතර වේගස් එකේ තමයි මේ වැඩේ තියෙන්නේ නැත්නම් ආතතියටපත් වෙන හැම වෙලාවකම මේ ටික වේගයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඔයාගේ සිරුරට විස නිකුත් වෙනවා. ඔයා දන්නේම නැතුව ඔයා රෝගියෙක් බවට පත් වෙනවා. හැබැයි මේ වේගස් එක අපි ආතතිය අඩු කරන්න එයා පණිවිඩයක් දෙනවා අපිට ආතතිය නෑ. දැන් සංසුන් තර්ජනයක් නෑ. ඔයා සංසුන් වෙන්න ආතතිය අඩු කරන්න
ආතති හෝමෝන අඩු කරන්න රිලැක්ස් වෙන්න කියන පණිවිඩය දෙනවා. එතකොට මේ වැඩසටහනේදී ඔයාට මේ නියුරෝප්ලාස්ටිසිටි ගැන, එතකොට රෙටිකියුල එක ඇක්ටිවේට් කරගන්නේ කොහොමද? එතකොට මේ වේගස් කියන නර්ව් එක කොහොමද හරියටම සංසුන් කරන්න කියන එක පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟ දේ තමයි ආකර්ෂණ නීතිය කොහොමද අපි සයිකොලොජි පැත්තෙන් කතා කරන්න කියන එක. මේක ගොඩාක් රසවත් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න බොහෝ දෙනෙකුත් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න දෙයක් තමයි කොහොමද ආකර්ෂණ නීතිය හරියටම ඉගෙන ගන්න. කොහොමද ජීවිතයේ දේවල් ආකර්ෂණය කරගන්නේ, තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්නේ. එහෙම නැත්නම් කොටිම කිව්වොත් තමන් ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්නේ කොහොමද කියන එක. මම ඒක කොහොමද වෙන්නේ කියන එක ඔයාලට පැහැදිලි කරන්න. හරිද? ඒක මනෝවිද්‍යාත්මකව වෙන්නේ අපි ඒකට කියනවා කොග්නිටිව් ප්‍රයිමින් කියලා. ඒ කියන්නේ ඔබ දකින සිහින යථාර්ථයක් වීමට නම් ඔබ යටිහිතට එය මුලින්ම අඟවන්න ඕනේ කියන එක. මොකද ඔයාගේ සිතුවිලි විදියට තිබුණොත් මොකද සිතුවිලි කියලා කියන්නේ කිසිම බලයක් නැති නිකන් ඔහේ අර වතුර උල්පතකින් වතුර එනවා වගේ නිතර උඩට එන එකක් විතරයි සිතුවිලි කියලා කියන්නේ. එහෙම නැත්නම් සිතුවිලි වලට පව එකක් නැහැ. හරි මොකද අපේ මොළය නැත්නම් අපේ සිතේ ආහාරය තමයි සිතුවිලි. හැම වෙලේම යා විවිධ සිතුවිලි හදනවා. හරි ඔයාලට වෙලාවකට හිතෙනවා අර අපි කියන්නේ මේ අර වඳුරු ගෙවල් හදනවා වගේ කියලා. ඒ කියන්නේ වහින කාලේ හිතනවා ගෙයක් හදා ගන්නවා කියලා. ආයේ පායන කාලේට එහෙම එකක් නැහැ. අර සහැල්ලුවෙන් මේ අත සෙල්ලම් කර කර ඉන්නවා. අන්න එහෙම තමයි හිතේ ස්වභාවය. නේ අර මේ ළඟදී අර ලංකාවට ආපු පඤ්ඤාකරාම දුර නේද මට ඇහුණා කියනවා මේ අපේ හිතත් මේ ලංකාවේ ඉන්න වඳුරුමම දැක්කා රිලව් ඉන්නවා හිතත් ඒ වගේ කියලා කිව්වේ. ඒතර හිතේ ස්වභාවය එහෙම තමයි. කියන්නේ හැම වෙලේම දඟලා ඉන්නවා. යා සිතුවිලි හදන එක තමයි කරන්නේ. වෙලාවකට හිතනවා දියුණු වෙන්න හිතනවා, ඉගෙන ගන්න හිතනවා, ගෙවල් හදන්න හිතනවා, වාහන ගන්න හිතනවා, බිස්නස් කරන්න හිතනවා. හරි විවිධ දේවල් කරන්න හිතනවා. සල්ලි හොයන්න හිතනවා, සල්ලි ඉතුරු කරන්න හිතනවා, පිටරට පදිංචියට යන්න හිතනවා. හරි තව උපාධියක් කරන්න හිතනවා, PhD කරන්න හිතනවා. හිත ඉන්නවා. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ සිතුවිලි විතරයි. එහෙනම් මේ සිතුවිලි කොහොමද ඔයාගේ සිහිනය යථාර්ථයක් කරගන්න ඔයාගේ මේ සිතුවිලි හරියටම ඔයාගේ යටිහිතට කාවැද්දුවොත් තමයි යා රෙටිකියුලයකට දැනුම් දෙන්නේ මෙන්න මේ ටික ෆිල්ටර් කරන්න බෑ. මෙයාට දැන් මේ තත්ත්වයට යන්න ඕනේ. ඔයා අවශ්‍ය ටික මෙන්න මේ ටික තමයි අවශ්‍ය. හොයලා දෙන්න කියලා කියනවා. ඒකට ඒක අපි හරියටම ඉගෙන ගන්න ඕනේ කොහොමද කරන්නේ කියන එක. ඊළඟ එක තමයි ඒකේ වැදගත් දේ තමයි මේ ඉමෝෂනල් කොහිරන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබේ සිතුවිලි හා හැඟීම් එක දිශාවකට යොමු කරන්න ඕන. මංකම සිතුවිලි විදිහට තිබිලා බෑ. අරමුණු ගත කරන්න ඕනේ. අරමුණු ගත කරන්න නම් ඔයා ඒකට හැඟීම් එකතු කරන්න ඕනේ. හැඟීම් නැති සිතුවිල්ලක් නිකන් හුලඟේ පාවෙන හැම වෙලෙම ඇති වෙලා නැති වෙලා යන අර ගඟක ඇති වෙන රැලි වගේ තමයි. අරමුණක් කියන්නේ නිකන් හැඟීමක් නැති සිතුවිල්ලකට අරමුණක් නැහැ. එහෙනම් ඔයා අවශ්‍ය දේ ළඟා කරගන්න නම් ඒකට හැඟීම් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ තවදුරටත් ඒවා ප්‍රාර්ථනා විතරක් වෙන්න බෑ. ඔයා කැමති වාහනයක් ගන්න නම් ඒක ගැන හිත හිත ඉඳලා ඒක වාහනේ මොඩල් එකක් බල ඉඳලා මේක කරන්න බෑ. ඔයා වාහනේ ගත්තට පස්සේ ඔයාට දැනෙන සිතුවිල්ල මොන වගේද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක හරියට ඒකත් අපිට ඕනනම් පොඩ්ඩක් බලන්න පුළුවන්. ආයෙත් හැමෝම ඇස් දෙන්න මම කියන්නම් කොහොමද ඒක කරන්න කියලා. ඔය විදිහට ඉන්න ගමන් ඇස් දෙක පොඩ්ඩක් පියාගන්න. කැමරා එක ඔන් කරලා තියාගන්න. ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන ඔයා ළඟා කරගන්න බලාපොරොත්තු වෙන ලබා ගන්න උත්සාහ කරන ඔයා කැමැත්තෙන් ඉන්න අවස්ථාවක් වෙන්න පුළුවන් ජීවිතේ ඉලක්කයක් වෙන්න පුළුවන් මොනවම හරි දෙයක් ඒක ලැබිලා තියෙන්නේ කියන අවස්ථාව හිතින්ම වගන්න. ඔයා බලාපොරොත්තු වෙන දේ ඔයාට ලැබිලා තියෙන්නේ. ඒ අවස්ථාව හිතින්ම වගන්න. ඒක කොහොමද ඔයාට දැනෙන්නේ කියලා හිතන්න. ඒ අවස්ථාවේ දැනෙන උණුසුම ප්‍රතිචාර ඔයාගේ සිරුරට දැනෙන්නේ කොහොමද කියලා හිතන්න. ජීවිතේ වාගේ තියෙන අරමුණ. ළඟම ඉෂ්ට කරගන්න තියෙන අරමුණ දැන් ළඟා වෙලා ඒක සම්පූර්ණ වෙලා තියෙන්නේ කියන සිතුවිල්ලට මානසික මට්ටමට එන්න. ඉතින් මවා ගන්න. ඔයාලට විවිධ අරමුණු ඇති. ඔයාගේ අරමුණ දැන් ඉෂ්ට වෙලා තියෙන්නේ කියන මානසික මට්ටමට එන්න. මනසින් ඒක දකින්නේ අවස්ථාව. ඒ ඇහෙන ශබ්ද, සුවඳ, දැනෙන දේවල්, පේන දේවල් මනසින් දකින්න.
හරි. ඇස් දෙක අරින්න. ඔයාලට වෙනසක් දැනුණාද? ඔයාගේ ඇඟට සැහැල්ලුවක්, මනසට සැහැල්ලුවක්, සතුටක් ඒ මොකුත් නෙවෙයි උනේ. ඔයා ඒ தত্ত্বය මනසින් භුක්ති විඳිනකොට ඔයාගේ මොළේ අඳුනගන්නේ නැහැ මේක ඇත්තද බොරුද කියලා. ඒතර මොකද කරන්නේ? ඔයාගේ සතුට ඇති කරන ඩොපමීන් වගේ හෝමෝන්ස් එයා රිලීස් කරන්න පටන් ගන්නවා. ඔයාට ඒ සතුට මේ අත්විඳින. ඒතර එයා අඳුනාගන්නේ මේක ඔයා සැබෑ කරගත්ත යථාර්ථයක් කියලා. එතන ඉඳන් එයා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. තව එකක් ඔය විදිහට මම ඔයාලට පැහැදිලි කරන්නම් ඊට වැඩි ටිකක් මේ සරල එකක්. ඇස් දෙක පියාගන්න ආයෙ. හොඳට මතක් කරන්න තද ඇඹුල් දෙහි ගෙඩියක් කනවා. තද ඇඹුලක් තියෙන දෙහි ගෙඩියක් කනවා මතක් කරගන්න. හොඳට බලන්න කටට කෙලවුණක් නැද්ද කියලා. දෙහි ගෙඩියක් කනවා මතක් කරනකොට. හරි ඇති. ඒකට අපි වැඩි වෙලා ගන්න ඕනේ නෑ. කටට කෙලවුණනවද නැද්ද? උනනව නේද? මෙන්න මේක තමයි මොලේ තියෙන. ඔව් මේක තමයි මොලේ තියෙන ස්වභාවය අපිව රවට්ටන විදිහ. හරි? මොලේට පුළුවන් මොලේට පුළුවන්කම තියෙනවා අපිට අපේ සිතුවිලි වලට හැඟීම් එකතු කරනකොට ඒවා යථාර්ථයක් බවට පාට හේතු ගන්නවා. මෙන්න මේක තමයි ආකර්ෂණ නීතියේ මනෝවිද්‍යාත්මක පසුබිම වෙන්නේ. ඔයාගේ සිතුවිලි වලට ඔයා හැඟීම් එකතු කරනකොට. ඒ වගේම ඔයා මනසින් රූප මවනකොට ඒ ජයග්‍රහණයට ඔයා සූදානම් වෙනකොට ඔයාගේ සිරුරේ හැම කොටසක් මේ සඳහා සූදානම් කරනවා. හරිද? එතකොට ඔය ජයග්‍රාහී ස්වභාවය තමයි ආතතියෙන් මිදිලා ඔයා ඉලක්කය වෙනුවෙන් ගන්න ආතතියෙන් මිදිලා කොහොමද ඒක ලැබුණට පස්සේ ඔයාට දැනෙන්නේ කියන සතුට සැහැල්ලුව ජයග්‍රාහී ස්වභාවය ඔයාට ඒ වෙලේ දැනෙන්න පටන් ගන්නවා. ඒක දැනෙනවා කියලා කියන්නේ ඔයාගේ මොළය ඒ වෙලේම ඒක කරන්න පටන් ගන්නවා. මොකද ඒ සතුට විඳින්න එයා කැමති. ඒ නිසා එයා ඔයත් එක්කම සතුටු වෙන්න ඒ ඔයාට අවශ්‍ය ඉලක්කයට යන්න අවශ්‍ය තියෙන අවස්ථා ටික අවටින් නිර්මාණය කරලා දෙන්න. අර රෙටිකියුල් එකට කියනවා දැන් මෙයාට මෙන්න මේ தත්ත්වයට යන්න මෙන්න මේ ටික නිර්මාණය කරලා දෙන්න. එතකොට එයා සතුටින් ඉන්නේ. මොකද ඔයාගේ මොළයට ඕනේ ඔයා සතුටින් ඉන්නවා දකින්න. ඒ නිසා තමයි ආතතියටපත් කරන්නේත් ඔයාව. හැබැයි ඔයා මේ තියෙන පරණ ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරලා අලුත් විදිහට රීවයර් කරන්න පටන් ගත්තම එයා ඔයාව සතුටින් සැහැල්ලුවෙන් තියන්න තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. මේක තමයි මේකේ තියෙන රහස. එහෙම නැත්නම් ඒක මැජික් එකක් වෙන බලවේගයක් නෙවෙයි. මේ ඔක්කොම ඔයා තුල ක්‍රියාත්මක වෙන ඔයාගේ මොළයේ ඇතුලේ තියෙන වැඩසටහන. සමහර ඒවා අපිට ඕනේ, සමහර ඒවා අපිට ඕනේ නැහැ. ඕනේ නැති ඒවා අපි ඉරේස් කරලා අලුත් ඒවා ලියනවා. ඒක තමයි මේකේ තියෙන රහස. හරි. ඒතර ආතති කල්පනාකරණය කියන එක ගත්තොත් දැන් මම කියවනේ මේ හැම වෙලේම මේ සිරුර ආතතියටපත් වෙනවා කියන එක. සිරුර ආතතියටපත් කරන්න සකස් කරලා තියෙන්නේ හදිසි අවස්ථාවකට තර්ජනයකට මුහුණ දීම සඳහා. ඒක අපිට ඕනේ. ඔයාට අනතුරක් වුණොත්, කරදරයක් වුණොත්, තර්ජනයක් ආවොත් ඔයා ඒකට මුහුණ දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා එකෙන් පැනලා යන්න ඕනේ. එතකොට ඒකට ඔයාට ශක්තියක් ඕනේ. ඒතකොට ඒ ශක්තිය දෙන්න තමයි සිරුර ඇතුලේ එක්ස්ට්‍රා එනර්ජි එකක් ඔයාට බෑකප් එකක් විදියට ස්ටෝර් කරලා තියෙන්නේ. හැබැයි ඒක නිතරම අපි ගන්නෙ නැහැ. හදිසි අවස්ථාවකට තියෙන්නේ. හැබැයි ඔයාලා දැන් දන්නවා මොළය ඇත්ත හා බොරු අඳුරන්නේ නැහැ. ඇත්ත අවස්ථාව අඳුරන්නේ නැහැ. සිතුවිල්ල ඇත්තද බොරුද කියලා අඳුරන්නේ නැහැ. හැබැයි ඔයා මොනවම හේතුවක් මත ආතතියෙන් ඉන්නවා නම් ඔයාට ගෙදර තියෙන ප්‍රශ්නයක්, ආර්ථික ප්‍රශ්නයක්, අනාගතේ වෙන්න තියෙන ප්‍රශ්නයක්, පෞල් ප්‍රශ්නයක්, ලෙඩ රෝගයක්, අධ්‍යාපන ප්‍රශ්නයක්, ළමයෙක්ගේ ප්‍රශ්නයක් මොනවම හරි දෙයක් එක්ක අපි හැමෝම නිතරම මොනවා හරි ආතතියකින් තමයි ඉන්නේ. එතකොට අපේ ඇමිග්ඩලා එක නැත්තම් මොලේ අවබෝධ කරගන්න ඔයා ඉන්නේ ආතතිය. ඉතින් මේකෙන් බේරෙන්න මොකද කරන්නේ? ඔයාට කෝටිසෝල් හැම වෙලෙම රිලීස් කරනවා. එතකොට මේක පාලනය කරේ නැත්තම් මං කිව්වා ඔයා නොදැනීම ඔයාගේ සෞඛ්‍ය විනාශ කරන්න නැත්තම් නිහඬ මාරයෙක් විදිහට මේ ආතතිය කියන එක ක්‍රියාත්මක වෙනවා. මේක කාලයක් යනකම් ඔයාට දැනෙන්නේ නැහැ. ඔයාට අල්ලගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය අල්ලගෙන ඉන්නවා. නමුත් දිගින් දිගට මේක සිද්ධ වෙනකොට ඔයාට මේක අල්ලගෙන ඉන්න බැරි ප්‍රමාණයට මතුවෙනවා. මොකද සාමාන්‍යයෙන් ආතතිය කියන එක දවසට සුළු ප්‍රමාණයක් එකතු වෙන්නේ. අපි හැමෝගෙම ඒක අපි එදිනෙදා පාලනය කරගන්න ඕනේ. ඒකට ඒකට ඔයාට ආයෙ වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. මේ වැඩසටහන සම්බන්ධ වුණාම මේක ඇතුලේ ඔයා ඉගෙන ගන්නවා කොහොමද ඔයාගේ සිරුරට දැනෙන මනසට දැනෙන ආතතිය එදිනෙදා පාලනය කරගන්නේ.
කොහොමද මනසේ සතිමත් බව ඇති කරගන්නේ? කොහොමද ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්නේ? කොහොමද ජීවිතයේ අරමුණු වලට යන්නේ? කියන එක මේක ඇතුළේදී ඉගෙන ගන්න. ඒකට වෙන ඔයාලට තව පන්ති දෙක තුනකට පාඨමාලා දෙක තුනකට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඔයා මේක පාලනය කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඔයා නොදැනීම මේක ඔයාගේ සීමාවෙන් එහාට ගියාට පස්සේ ඔයාගේ එදිනෙදා ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ සතුට නැති වෙනවා, ඔයාගේ සමහරට ඔයාට කේන්ති යන්න පටන් ගන්නවා, ඔයාට නිින්ද යන්න නැති වෙන්න පටන් ගන්නවා, සමහරට ඔයා හිතන්නේ නැති, සමහරට ඔයාට අසනීප ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහරට ඔයාට ඩයබටික්ස් ඇති වෙන්න පුළුවන්. සමහරට දැන් අද ගත්තාම ගොඩක් පොඩි වයසේදී හරි බොහෝ දෙනෙක් බලන්න අවුරුදු සමහරට 20 30 වගේ වෙනකොටත් ඊටත් කලින් සමහර ලාවට ගොඩක් අයට අධිරුධිර පීඩනය සමහරට දියවැඩියාව ඊට පස්සේ කොලෙස්ටරෝල් සමහරට අක්මාවේ ප්‍රශ්න වකුගඩු වල ප්‍රශ්න හරි විවිධ ප්‍රශ්න හරි බොහෝ දෙනෙකුට මිග්‍රේන් හරි හැබැයි මේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඔයා මේ අමාරුවෙන් අල්ලගෙන හිටපු ආතතිය ප්‍රතිඵල තමයි ඔයා මේ භුක්ති විඳින්නේ කියලා. හරි මූණු දිහා බලන්න. ගොඩාක් අයගේ මූණු දිහා බැලුවම ඒගොල්ලන්ගේ කිසිම හිතේ සතුටක් නැහැ. කලකිරුණු ස්වභාවයක් තමයි ජීවිතේ තියෙන්නේ. ඉතින් හිතන්න ඇත්තටම අපිට ඒක ඕනේද කියලා? ඕනි නැහැ. එහෙනම් මේකට ප්‍රධාන හේතුව මේ කෝටිසෝල් කියන විස රසායනිකය. හදිසියට පාවිච්චි කරන්න තියෙන දේ ඔයා නිතර පාවිච්චි කරලා මේ කෝටිසෝල් ඔයාගේ දවස ගානේ ඔයාගේ මොළයද ඔයාගේ සිරුරද මේ හැම දෙයක්ම ටිකෙන් ටික පුච්චලා අලු කරලා දානවා. ඒක හොඳට මතක තියාගන්න. හරි? දිගින් දිගටම කෝටිසෝල් වලට ඔයාගේ ඇමිග්ඩලා එක නිරාවරණය වෙන්න ඒකේ තියෙන සංවේදීතාවය වැඩි වෙනවා. අවසානයේ මොකද වෙන්නේ? ඔයා හැම දෙයකටම බය වෙන, හැම දෙයකටම පස්සට යන, හැම දෙයක්ම අතාරන, හැම දෙයක්ම කලකිරෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. හරි ඉක්මනින්ම ජීවිතය අතාරින පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට ඕනේ මේ කෝටිසෝල් වෙනුවට මේ සෙරටොනින් වගේ කෙමිකල්ස් තමයි අපිට ඕනේ. ඒතර ડિප්‍රෙෂන් කියන්නේ මොකද්ද? ડિප්‍රෙෂන් කියන්නේ අද ගත්තම අපි මුණ ගැහෙන අයගෙන් 100ට අපි ගත්තොත් 180කට වගේ ડિප්‍රෙෂන් තියෙනවා. හේතුව මොකද්ද? මේ සෙරටොනින් නැහැ. ડિප්‍රෙෂන් කියන්නේ සෙරටොනින් ඩ්‍රොප් එකක්. ඒතර වෛද්‍යවරුත් අවසානයේ දෙන්නේ සෙරටොනින් තමයි ડિප්‍රෙෂන් එක නැති කරගන්නේ. එහෙනම් නමුත් සෙරටොනින් කියන එක අපේ මනසේ ආතතිය අඩු කරාට පස්සේ ඔයා සතුටින් ජීවත් වෙන්න තෝරගත්තට පස්සේ මොකද ජීවිතේ හැමදේම අපි තෝරගන්න දේවල්නේ. අපේ දෙමව්පියෝ ඇරෙන්න ජීවිතය තුළ හැමදේම අපිට තෝරගන්න පුළුවන්. එතකොට මේ විඳවීම කියන එක දුක කියලා කියන්නේ ජීවිතේ පොදු දෙයක්. හොඳට මතක තියාගන්න. දුක කියලා කියන්නේ ජීවිතේ පොදු දෙයක්. හැබැයි විඳවීම කියලා කියන්නේ ඔයා තෝරගන්න දෙයක්. හරි දුක කියන්නේ ජීවිතේ පොදු දෙයක්. මොකද අපිට හැම වෙලේම ලෙඩ වෙන්න පුළුවන්. එතකොට අපිට පාඩු වෙන්න පුළුවන්. එතකොට අපිට හානි වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු සුන් වෙන්න පුළුවන්. මේවා අපේ ජීවිතේ දුක විදියට හැමදාම තියෙනවා. හැබැයි විඳවනවා කියන එක ඔයා තෝරගන්න එක. හැබැයි ඒක ඔයාලට තෝරගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට ප්‍රශ්නේ වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාගේ ආත්මය වෙනුවෙන් ඔයාට පුළුවන් ඒ ප්‍රශ්නයත් එක්ක ගනුදෙනු කරන විදිය වෙනස් කරන්න. ආතතියෙන් තොරව කොහොමද මම මේ කටයුත්තත් එක්ක ගනුදෙනු කරන්නේ? පුද්ගලයාත් එක්ක කටයුතු කරන්නේ නැත්නම් ඒ සිදුවීමත් එක්ක ඒ සාධකයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක ඔයාලට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මතක තියාගන්න දුක කියන්නේ පොදු දෙයක්. හැබැයි විඳවීම කියන්නේ ඔයා තෝරගන්න එක. ඒ නිසා ඔයා කෝටිසෝල් එක්ක ජීවත් වෙනවද, සෙරටොනින් එක්ක ජීවත් වෙනවද කියන එක ඔයා තෝරගන්න ඕන එක. හරි ඊළඟ දේ තමයි වර්තමාන මොහොත තුළ ජීවත් වෙමින් අනවශ්‍ය බිය හා පසුතැවීම ඉවත් කිරීම කියන එක අපි ආතති කළමනාකරණය ඇතුළතදී ඔයාට පුරුදු කරනවා. ඒ කියන්නේ හොඳට හිතන්න ඔයාගේ සිතුවිලි අතීතේ නම් තියෙනවා අතීතය පිළිබඳව පසුතැවෙන. එහෙම නැත්නම් ඔයාගේ සිතුවිලි තියෙන අනාගතේ නම් අනාගතේ මෙහෙම වෙයි කියන එක පිළිබඳව ඔයා බයෙන් පසු වෙනවා. ඒ ඔක්කොම ඍණාත්මක හැඟීම්. වෙච්ච දේ පිළිබඳව ඔයා පසුතැවෙනවා දුක් වෙනවා ආතතියටපත් වෙනවා. විෂාදය හැදෙනවා. අනාගතය පිළිබඳව ඔයා බය වෙනවා මට මේ වගේ දෙයක් වෙයි මට මේක හරියට කරගන්න බැරි වෙයි පාඩුවේ විභාගේ ෆේල් වෙයි රස්සාව නැති වෙයි හරි ව්‍යාපාරේ බංකොලොත් වේවා හිතනවා අනාගතය පිළිබඳව බයකින් පසු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ හිත පවතින්නේ අතීත පසුතැවීමේ සහ අනාගතය පිළිබඳව බය. කියන්නේ විෂාදය සහ කාංසාව කියන දෙක අතර තමයි හැම වෙලෙම පවතින්නේ. එතකොට මයින්ඩ්ෆුල්නස් කියන්නේ මොකද්ද? සතිමත් බව කියන්නේ ඔයාගේ හිත මේ වර්තමාන මොහොත තුළ පවත්වාගෙන යෑම. මේ වර්තමාන මොහොතේ තමයි අපේ ජීවිතය තියෙන්නේ. සතුට තියෙන්නේ. හරි අතීතේවත් අනාගතේවත් නෙවෙයි. ඒකයි අපි කියන්නේ ඔයාලට පුළුවන් අතීතේ වෙනස් කරන්න බැරි වුණාට ඔයාලට පුළුවන් අනාගතේ වෙනස් කරන්න. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතේ කොහොමද වෙනස් කරන්නේ? වර්තමාන මොහොත කොහොමද කළමනාකරණය කරගන්නේ? වර්තමාන මොහොත ඔයා හරියට ගත කරොත් ඔයාගේ ජීවිතයට හැමදාම එකතු වෙන්නේ සාර්ථක වෙච්ච දින. උතර මතක දෙනවා. ඔයාගේ අද දවස සාර්ථක නම් ඒක හෙට වුණාට පස්සේ
ඔයාට කියන්න තියෙන්නේ මගේ ඊයේ දවස සාර්ථකයි. නැත්තම් ඔයාගේ අද දවස මේ මොහොත අසාර්ථක වුණොත් මොකද වෙන්නේ? ඔයාට හැම වෙලෙම කියන්න තියෙන්නේ ඊයේ දවස අසාර්ථකයි. හැබැයි මේ මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ වර්තමාන මොහොත තුළ ජීවිතය විඳින ස්වභාවය නැත්තම් වර්තමාන මොහොතේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන தত্ত্বය. හරිද? ඊළඟ එක තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන අපේ මොලේ මේ ඇල්ෆා ස්ටේට් එක කියලා කියන්නේ. කියන්නේ අපි හැමෝටම සංසුන් මනසක් ඕන. සමහරවිට ඒකයි කිව්වේ තමයි අපිට හැමදේම තියෙනවා. සල්ලි මුදල් තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන ዋහන තියෙනවා. මේ හැම එකක් ඇතුළෙම අපි පිච්චෙනවා. අපිට සතුටක් නැහැ, සැහැල්ලුවක් නැහැ. ඒතර මේ සැහැල්ලුව ඇති වෙන්නේ කොහොමද? අපේ මොලේ මේ ඇල්ෆා කියන ස්ටේට් එක එන්න ඕනේ. අපි කියන බ්‍රේන් වේව් එකක්. හරිද මේ බීටා එකේ තියෙන එක ඇල්ෆා කියන එකට අපි ගේන්න ඕනේ. මේ ඇල්ෆා කියන මට්ටමට ගෙනාවොත් විතරයි ඔයාට ඔයාගේ හිතේ සංසුන්කම ඇති වෙන්නේ. ඒතකොට සංසුන්කම ඇති කරන්න නම් අපි අපේ ආතතිය කළමනාකරණය කරගන්න ඕන. ස්ට්‍රෙස් මැනේජ් කරගන්න ඕන. එතකොට ඒකට ප්‍රධාන දෙයක් තමයි මේ වර්තමාන මොහොත තුළ හිත පවත්වා ගැනීම සඳහා ඔයා කොහොමද පුරුදු වෙන්නේ කියන එක. එහෙම වුණොත් ඔයාගේ හිත සංසුන් ස්වභාවයකින් ඔයා බලාපොරොත්තු වෙන ජීවිතයේ සතුට සැහැල්ලුව ඔයාට නිතරම ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. හරි ඊළඟට මම කියන්න ඔය ටිකත් එක්ක අපි කොහොමද ඔයාගේ ජීවිතයේ අන්තර්ගතය ඔයා වෙනස් කරගන්න දේවල් මොනවද කියලා. එකක් තමයි ඔයාගේ සතිමත් බව වැඩි දියුණු කර ගැනීම තුලින් වර්තමාන මොහොත තුල ජීවත් වෙමින් ආතතිය අඩු කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. හරිද? ඒක ඔයාට අපි මේක ඇතුලේ සහතික කරනවා මේ පාඩම් ටික ඉවර කරගන්නකොට ඔයා මේ ටික අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ කියන්නේ ඔයාගේ ජීවිතේ බවට මේකපත් කරගන්න. පුරුද්දක් බවට මේක ඔයාපත් කරගන්න. හරි අනිත් එක තමයි විශේෂම දේ මේ පැරණි සීමාකාරී විශ්වාසයන් වලින් වා ඉවත් වෙන එක. හරි මම කියන්නේ අපේ වැඩසටහන් හදද්දී ඒවට අපි දායක වෙලා නැහැ. හරි අපේ ගුරුවරු වැඩිහිටියෝ අපි අවට හිටපු අය තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාව සීමා කරලා තියෙන්නේ, ගැට ගහලා තියෙන්නේ, බෑ කියලා හිතලා තියෙන්නේ, දක්ෂ නැහැ කියලා හිතලා තියෙන්නේ, ඔයාට මේක හරියන්නේ නැති වෙයි කියලා තියෙනවා, ඔයාට අපල තියෙනවා කියලා හිතලා තියෙන්නේ. හරි මේ හැමදේම ඔයාගේ මොළේ ඇතුලේ හදලා තියෙන නියුරෝන අතර හදලා තියෙන ඔයාව ගැට ගහලා තියෙන සීමාකාරී දේවල් විතරයි. මේ ප්‍රෝග්‍රෑම්ස් විතරයි. මේ ප්‍රෝග්‍රෑම් අපි රීවයර් කරනවා නැවත ඔයාට ඕන පුද්ගලයා බවට පත් කරන විදිහ ඔයාට කියලා දෙනවා. හරිද? අනිත් එක තමයි ආකර්ෂණ නීතිය මගින් ඉලක්ක ජය ගැනීම. හරි? මම කියන්නේ ආකර්ෂණ නීතිය කියලා ඔයා තවදුරටත් හිත ඉන්නේ නැහැ. ඔයාගේ සිතුවිලි වලට ඔයාට පුළුවන් හැඟීම් එකතු කරලා ඒක යථාර්ථයක් බවට පත් කරගන්න. ඔයා දැන් ටිකකට කලින් මේ සුළු වෙලාවක් ඇතුලේ අත්විඳේ මේ පොඩි දේවල්. ඒතර ඒක කොහොමද තවදුරටත් සාර්ථකව කරන්නේ? ඔයාගේ ජීවිතයේ සතුට සෑහලුව ලබා ගන්නේ කොහොමද? තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්නේ කොහොමද? ඒ ඉලක්කය මම මෙතෙන්ද කියන්නේ ඒක හොඳද නරකද කියලා. හැබැයි හොඳ වුණා නරක වුණත් මං ඔයාගේ මොලේ හොඳ නරක අඳුනන්නේ නැහැ. එයා ඇත්ත බොරු අඳුනන්නේ නැහැ. ඔයා සතුටෙන් ඉන්න අවශ්‍ය නම් මොලේට හරියට මේක කිව්වොත් ඒ සතුටට අවශ්‍ය දේ මොනවද? එයා ඔයාට ළඟා කරලා දෙනවා. ඒක මම දන්නේ නැහැ ඉලක්කය මොකක්ද කියන එක. මොකක් වුණත් ඔයාට ඒක ජය ගන්න පුළුවන්කම තියෙනවා. හරියටම මේ ආකර්ෂණ නීතිය කියන එක විද්‍යාත්මකව ඉගෙනගෙන ඔයාගේ ජීවිතයට ඇප්ලයි කරොත්. හරි? ඒක එකක්. අනිත් එක තමයි අපි මේකේ මාස්ටර් කරන දේ තමයි මම කිව්වා ඔයාගේ මුළු ජීවිත කාලෙටම අවශ්‍ය මානසික ශක්තිය ගොඩ නැගීම. ආයේ පොඩි ප්‍රශ්න වලදී කඩා වැටෙන්නේ නැහැ ඔයා. හරි සැලෙන්නේ නැහැ ඔයා. බෑ කියලා හිතන්නේ නැහැ ඔයා. අතීතයේ පිළිබඳව ඕනටදී පසුතැවෙන්නේ නැහැ ඔයා. සීමාකාරී පරණ මතකවල හිර වෙලා ඉන්නේ නැහැ ඔයා. හරි? ඔයා මුළු ජීවිතේම මානසික සෞඛ්‍යයෙන්ද ශාරීරික සෞඛ්‍යයෙන්ද මේ හැම දෙයකින්ම ආර්ථිකයේ පැත්තෙන්ද මේ හැම දෙයකින්ම ශක්තිමත් පුද්ගලයෙක් බවට ඔයාපත් වෙනවා මේ සති 4 ඉවර වෙනකොට ඔයා ඉගෙන ගන්න පාඩම් 8 ඇතුළු. මොකද ඒක මම විශ්වාසයෙන් කියන්නේ මේක ලෝකේ කොහෙවත්ම මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් දැන් මේ වෙනකොට මම දකිනවා සමහරවිට මේ හා සමාන වැඩසටහන් නිර්මාණය වෙනවා. සමහර මේ කන්ටෙන්ට් එක මේකේ තියෙනවා මම දැකලා තියෙනවා. ඒක හොඳයි. හැබැයි මේ වෙනකන් එහෙම එකක් තිබුණේ නැහැ. නමුත් දැන් හැදීගෙන එනවා. ඒකේ ප්‍රවණතාවය හොඳයි. මොකද අපිට ඕනේ වැඩි මේක සමාජගත වෙන්න ඕනේ. එතකොට මිනිස්සු මේ පිළිබඳව දැනුවත් වෙනවා. මිනිස්සුන්ගේ ජීවිතේ මිනිස්සු හිර වෙලා ඉන්න තැන් වලින් එළියට එනවා. ඊටමත් කෙටි කාලෙකින්. සමහර මුළු ජීවිතේම මට කරගන්න බැරි වෙලා බෑ කියලා හිතපු දේවල් මිනිස්සු මාසයක් කරනකොට වෙනස් කරගන්නවා. හරි මාසයක් යද්දි වෙනස් කරගන්නවා කියන්නේ මම මේ මැජික් එකක් කරනවා කියනවා නෙවෙයි. මාසයක් යද්දි මිනිස්සු මේ මාර්ගයට එනවා. හරි මම මේක වෙනස් කර ගන්නවා කියන මාර්ගයට එන අවබෝධය. ඊට පස්සේ යාට තියෙන ප්‍රැක්ටිස් එකක් විදිහට මේක කරගෙන යන්න. හරි ඒ වගේම අපි එයාට මුළු ජීවිත කාලෙම අවශ්‍ය නම් මඟ පෙන්වීම කරන්න අපි එයා අපේ සමාජිකයෙක් වුණාට පස්සේ අපි දිගටම එයා තියාගෙන ඉන්නවා. එතකොටින්ම කිව්වොත්
අපේ එක ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙන කෙනාට එයාට පුළුවන් ඒ ප්‍රෝග්‍රෑම් එක මග ඇරුණා නම් එයාට සමහරට අල්ලගන්න බැරි වුණා නම් රෙකෝඩින් බලලත් බැරි වුණා නම් එයාට පුළුවන්කම තියෙනවා නැවත අපේ කණ්ඩායමකට එකතු වෙලා නොමිලේම ආයෙ පාරක් ඉගෙන ගන්න පුළුවන්. ඒකත් බැරි වුණොත් ආයෙ පාරක් පුළුවන්. එයාට ඕනෑ කාලයක් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. අපි මඟ පෙන්වීම කරනවා. ඔයාව අවශ්‍ය ඉලක්කයට යනකම් කොයි වෙලෙවත් අපි අතාරින්නේ නැහැ. හරි. ඊළඟට බලමු අපි මේ ටික කතා කරාට පස්සේ වක්‍රව මේක හරහා ඔයාට ලැබෙන ප්‍රතිලාභ මොනවද? හරි. ඒ කියන්නේ අපි කියනවා මීයක් කඩන්නේ අතලෙව කඩන නෙවෙයි කියලා. අන්න ඒ වගේ මේක කරාට පස්සේ මේ ටිකට අමතරව තව ඔයාට මොනවද තියෙන ප්‍රතිලාභ? එකක් තමයි මම කිව්වා අපේ මොළය තියෙන අපිට පාලනය කරන්න බැරි ස්වභාවය තමයි අත්දැකී වීමක් කියලා කියන්නේ. මේ ජීවිතේ අපිට හැමෝටම මොනවා හරි විවිධ අත්දැකී වීම් තියෙනවා. අත්දැකී වීමක් නැතුව අපිට ජීවත් වෙන්න බෑ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ අපි අත්දැකී වෙලා තියෙන සමහර දේවල් හානි කර දේවල්. සමහරට මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්, දුම්බැටි වෙන්න පුළුවන්, සමහරට ෆෝන් එකට වෙන්න පුළුවන්, කියන්නේ ස්ක්‍රීන් එකකට වෙන්න පුළුවන්, ගේම් එකකට වෙන්න පුළුවන්. මේ වගේ අත්දැකී වීම් තියෙනවා. ඒතර අත්දැකී වීම් කියන්නේ මොකද්ද? අපේ පාලනයෙන් තොරව අපිව පාලනය කරන තත්ත්වයක්. ඒ කියන්නේ වාගේ පරණ ප්‍රෝග්‍රෑම්ස් තමයි මොලේ ඔයාව පාලනය කරන එක තමයි අත්දැකීමක් කියන්නේ. හරි? එතකොට ඔයාගේ මේ හිතේ පාලනය ඔයාගේ අතට ගත්තට පස්සේ ඔයා කන්ට්‍රෝල් එකක් සහිත පුද්ගලයෙක් බවට පත් වුණාට පස්සේ ඉබේම ඔයාට අනවශ්‍ය වාගේ අත්දැකී වලින් ඔයාට මිදෙන්න පුළුවන්කම තියෙනවා. ආයි බෙහෙත් ගන්න ඕනෙවත් ඔයාට වෙන පුනරුත්ථාපනය වෙන්න ඕනෙවත් වෙන මොකුත් ඕනේ නැතුව ඔයාට ඔයාවම පාලනය කරගෙන අවශ්‍ය දේ මොකද්ද නැති දේ මොකද්ද කියලා තෝරාගෙන ජීවිතේ සතුට සැහැල්ලුව හොයා ගන්න පුළුවන්කම තියෙනවා නේද? අත්දැකී වලින් මිදීම මේක ඔයාට අමතර ප්‍රතිලාභයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඊටමත් වැදගත් දෙයක් මතක ශක්තිය වර්ධනය කර ගැනීම. හරිද? මොකද අපි ආතතියෙන් ඉන්න හැම වෙලාවකම මම කිව්වා අපේ සිරුර පුරා කෝටිසෝල් තමයි ශ්‍රාවය වෙන්නේ හැමතැනම ගමන් කරන්නේ. මොකද රුධිරයට තමයි නිකුත් කරන්නේ. රුධිරය යනවා සිරුර පුරාම කෝටිසෝල් ගිහිල්ලා ඔයාගේ මතකය හා සම්බන්ධ ක්‍රියාත්මක වෙන හිපෝකැම්පස් කියන කොටසට ඇටැක් කරනවා. එතකොට මොකද වෙන්නේ? ආතතියෙන් කාලයක් ඉන්න ඔයාගේ මතකය දවසින් දවස දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒක ඔයාලට තේරෙන්නේ නැහැ. මොකද ටික ටික තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි ඔයා කියන අවුරුදු 40 වගේ පණිනකොට ටිකක් මතකයේ අඩුයි වගේ දැම්මට සමහර පරණ දේවල් මතක නැහැ. නැත්තම් මේ කීපක මේ මතක නැහැ වගේ කියලා කියනවා. හේතුව මොකද්ද? කෝටිසෝල් ඇටැක් කරලා තියෙන ඔයාගේ හිපෝකැම්පස් එකට. ඒක තමයි ඔයාගේ ස්ථිර මතකයට සම්බන්ධව කටයුතු කරන්නේ මොලේ. එහෙනම් අපි ඔයාගේ ආතතිය පාලනය කරනකොට, ඔයාගේ සතිමත් බව වර්ධනය කරනකොට, ඔයාගේ අරමුණු, ඔයාගේ අවධානය වැඩි දියුණු කරනකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔයාගේ ඔන්න මතකයේ සහ අවධානය වැඩි වෙන්න පටන් ගන්නවා. මේකත් ඔයාට තියෙන අමතර වාසියක්. අනිත් එක තමයි නිදන්ගත වේදනා කළමනාකරණය කිරීම කියන එක. ඒ කියන්නේ දීර්ඝකාලීන වේදනාවක්. අපි දන්නවා මම ඔයාලට කිව්වා අපි බොහෝ දෙනෙකුට අපි විඳවන බොහෝ වේදනාවල් තියෙන්නේ මානසිකව තමයි තියෙන්නේ. රෝග විදිහට මානසිකව තියෙන ඒවා කාලයක් තිස්සේ තියෙන ක්‍රොනික් පේන්ස් විදිහට තමයි තියෙන්නේ. ඒවා මොන බෙහෙත බිව්වත් සමනය කරගන්න බෑ. සමහරට ඔයාලට පේන් කිලර් එකක් ගන්න වෙන කරන්න දෙයක් නැහැ. සමහරට නිින්ද යන්නේ නැහැ. හරිද? සමහරට ඇහැරලා ඉන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ. හිතන්න බෑ. එක්කෝ සමහරට ඔයාගේ ඔළුව රිදෙනවා, සමහරට ඔයාගේ කොන්ද රිදෙනවා, සමහරට ඔයාගේ බෙල්ල රිදෙනවා, අතපය රිදෙනවා. මේ වගේ නිදන්ගත වේදනා තියෙනවා. මේවට ප්‍රධාන හේතුව මානසික ආතතිය. ඒතර මේ මානසික ආතතිය කොහොමද පාලනය කරගන්නේ කියන එක ඉගෙන ගන්නකොටම මේ වේදනාවල් පහ වෙන්න පටන් ගන්නවා. ඒක අපි ගැරන්ට් කරනවා. ඔයා මේ ටික ප්‍රැක්ටිස් කරගෙන යනකොට ඔයාට මේ தත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සමහරට මානසිකව විඳවන දේවල්, අතීතයේ වෙච්ච සිදුවීම්, අමතක කරගන්න බැරි දේවල්. හරි. ඒකත් එක්ක ඔයා කාලයක් ඉඳලා ඔයාට තියෙන පීඩනය, සමහර පුද්ගලයන්, සමහර සිදුවීම්, මේවත් එක්ක තියෙන කම්පන වලට අමතක කරගන්න බෑ. හරිද? එතකොට ඒකත් එක්ක ඔයා කාලයක් තිස්සේ විඳවනවා. එතකොට මෙන්න මේ වේදනාවල් වලින් ඔයා මිදෙන්නේ කොහොමද? ඒක කායික වේදනාවක් වෙන්න පුළුවන්, මානසික වේදනාවක් වෙන්න පුළුවන්. මේ සියල්ලම පාලනය කරගන්න ආකාරය ඔයා මේ වැඩසටහන ඇතුලේ ඉගෙන ගන්නවා අමතර ප්‍රතිලාභයක් විදියට ගන්න. ඊළඟ එක තමයි මම කිව්වා බෝ නොවන රෝග. බෝ නොවන රෝග කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් මේ වගේ දේවල් බෝ නොවන රෝග කියලා තමයි අපි හඳුන්වන්නේ. හැබැයි මම ඒක තව එක තැනක කියනවා මේවා බෝ වෙනවා කියලා. මොකද හේතුව කෙනෙක් දිගෙන් දිගටම ආතතියෙන් හිටියොත් හොඳට මතක තියාගන්න. දිගෙන් දිගටම ආතතියෙන් හිටියොත් මේ සිරුරට පුළුවන්කම තියෙනවා මේ කෝටිසෝල් වගේ දේවල්ට පුළුවන්කම තියෙනවා ඔයාගේ සෛලවලට ගිහිල්ලා ඔයාගේ DNA එක වෙනස් කරන්න. එතකොට මේක පරම්පරාවෙන් එන රෝග බවට පත් වෙලා තියෙනවා අහලා ඇතිනේ. හරි. එතකොට මේවා බෝ වෙනවා කියලා කියන්නත් පුළුවන්. මොකද මානසික ආතතිය බෝ වෙලා යනකොට මේවත් බෝ වෙනවා.
ඇඟේ ගෑවුනට බෝ වෙන්නේ නැහැ. නමුත් අපිට මේක ලයිෆ් ස්ටයිල් එකක් කරගත්තට පස්සේ බෝ වෙනවා. ඒ නිසා හැම වෙලේම ඔයාගේ සිරුරට නිකුත් කරන මේ කෝටිසෝල් නිසා, ඇඩ්‍රනලින් නිසා මොකද වෙන්නේ? සිරුරේ තියෙන ශක්තිය ඇදලා ගන්න ඕන වෙන නිසා. හරිද? මේවා ඔයාගේ සිරුරේ මසල්ස් වලද ෆැට් එක විදිහටද ප්‍රෝටීන් විදිහට තියෙන ඔක්කොම ඇදලා ගන්නවා මෙයා. එතකොට මොකද වෙන්නේ? අරගෙන ශක්තිය විදිහට ග්ලූකෝස් බවට පත් කරනවා. ඒතර ග්ලූකෝස් කියන්නේ මොකද්ද? සීනි වැඩි කරනවා. සීනි වැඩි කරනකොට මොකද වෙන්නේ? ඒ වැඩි වෙච්ච සීනි මොකද ශක්තිය කියන්නේ සීනිනේ. සීනි වැඩි කරනකොට මොකද වෙන්නේ? සීනි අඩු කරන්න ආයෙ ඕන වෙනවා ඉන්සියුලින්. ඒතර ඉන්සියුලින් හදනවා. ඒතර ඉන්සියුලින් හදලා මොකද කරන්නේ? මේක ෆැට් එක කරනවා. ආයෙ ෆැට් එක අරන් ගිහලා ඔයාගේ මේදේ විදිහට තැම්පත් කරනවා. ඔයා දන්නේම නැතුව තරබාරු වෙනවා. හරිද? එතකොට නිතර නිතර මේ தත්ත්වයට ඔයා නිරාවරණය වෙද්දි මොකද වෙන්නේ? ඉන්සියුලින් හැදිලා ඉන්සියුලින් හැදෙන එක නතර වෙනවා. එතකොට තමයි ඔයාට දියවැඩියාව කියලා කියන්නේ. එතකොට මේ රුධිරයේ සීනි එකතු කරලා හදපු රුධිරය හැම වෙලෙම ගෙනියන්න ඕනේ සිරුර පුරා ශක්තිය ලබා දෙන්න. මේ ආතතියට මුහුණ දෙන්න. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගන්නවා. හරිද? රුධිර නාල පොඩි වෙන්න පටන් ගන්නවා. එතකොට හදවතට යොදන්න වෙන බලය වැඩි වෙනවා. බලය වැඩි වුණාම මොකද වෙන්නේ? හදවත ඉක්මනින් වෙහෙසටපත් වෙනවා. ඔයාට අධිරුධිර පීඩනය හැදෙනවා. ඉතින් මේවට ප්‍රධාන හේතුව අපි මේ කන කෑම වලට වැඩිය හරිද අපේ ජීවන රටාවට වැඩිය මේ මානසික සුවතාවයේ නැතිකම අනවශ්‍ය විදිහට මානසික ආතතියෙන් පෙළෙන නිසා ප්‍රශ්නයක කටයුතු කරන්න දන්නේ නැති නිසා ප්‍රශ්නය වෙනස් කරන්න බැරි නම් ඔයා වෙනස් වෙන්න ඔයා දන්නේ නැති නිසා ඔයා හැම උත්සාහ කරන්නේ නැති නිසා මොකද ඔයාගේ පරණ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ ඍණ විදිහට නිසා ඔයාට ප්‍රශ්නම පේන නිසා හරිද ඔයා උත්තර ඇතුලේ ප්‍රශ්න හොයන නිසා මේ වැරදි පුරුදු නිසා තමයි අපි මේ ඕන් නැති ලෙඩ රෝග හදාගෙන ජීවිතේ දුක් විඳින්නේ. හරිද? ඊළඟ දේ තමයි සිහිය සහ ආකර්ෂණ නීතිය. සිහියෙන් යුතුව ඔයා කටයුතු කරනවා නම් රෙටිකියුල එක හැම වෙලේම ෆ්‍රී ඉන්නේ. මොලේ මොකද කියන්නේ? එයා ඔයාට අවශ්‍ය දේවල් හොයලා දෙනවා. හරිද? ඒතර රෙටිකියුල එක ෆ්‍රී තියාගන්න නම් ඔයා හැම වෙලේම සිහිය කියන එක පවත්වාගෙන යන්න ඕනේ. ඒතර සිහිය කියන එක පවත්වාගෙන යනවා කියලා කියන්නේ ඒක හරියට ඔයාගේ හැබිට් එකක් වෙන්න ඕනේ. දිනචර්යාවේ එකක් වෙන්න ඕනේ. හරිද? චාරිත්‍රයක් වෙන්න ඕනේ. හරි ඔයා මොනවාරි උදේ නැගිටලා ආගමක් සිහි කරනවා නම් අන්න ඒ වගේම තමන්ගේ හිතේ සතිමත් බව පවත්වාගෙන යනවා කියන එක පැහැදිලි බව පවත්වාගෙන යනවා කියන එක ඔයා දවසේ එක චර්යාවක් බවට පත් කරගන්න ඕන. එතකොට තමයි ඔයාගේ ජීවිතේ ඔයා බලාපොරොත්තු වෙන ආකර්ෂණීය සතුට සැහැල්ල ඔයාට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඔක්කොම කොහොමද කරගන්නේ කියන එකට ප්‍රශ්නයක් ඇති කොහොමද මේක මේ මෙච්චර ඉක්මනින් කියලා දෙන්නේ කියලා දෙනවා. ඔයාට එක මාසයක් ඇතුළත මේ සියලුම දේ කියලා දෙනවා. මාසෙන් ඔයාලට මේක අල්ල ගන්න බැරි වුණොත් ඔයාට ඊළඟ මාසෙත් කියලා දෙනවා ඊළඟ මාසෙත් කියලා දෙනවා ඔයා ඇති කියනකම් ඔයා තත්ත්වයට එනකම් අපි මේක ඔයාට කියලා දෙනවාමයි. හරි ඔන්න ඔය ටික තමයි මට ඔයාලට මේ වැඩසටහන පිළිබඳව පැහැදිලි කරන්න ඕන උනේ. එතකොට ඔයාලට තීරණය කරන්න පුළුවන් වැඩසටහන එක කොහොමද සම්බන්ධ වෙනවද නැද්ද කියන එක සම්බන්ධ වෙනවා නම් ටිකක් මම මතක් කරනවා. මොකද මට වැඩසටහනට කලින් අපේ ටීම් එක කියපු දේ තමයි ඉක්මනින් සම්බන්ධ වෙනවා නම් ඉක්මනින් ඔයාලගේ ලියාපදිංචි සිද්ධ කරගන්න. මොකද ඒ එන විදිහට තමයි ඔයාලව ලියාපදිංචි කරන කටයුතු කරගෙන යන්නේ. සමහරවිට මෙතන ලියාපදිංචි වෙච්ච අයත් ඉන්නවා කියලා මට කිව්වා. එතකොට අපි මොකද මාසෙට අපි ගන්න කණ්ඩායම් දෙකක් විතරයි. සමහරට ඒක එකකට සීමා වෙන්න පුළුවන්කම තියෙනවා. සමහරට මගේ තියෙන කාර්යබහුලකමත් එක්ක මුලදී අපි දෙකක් කියලා එකවර සමහරට ඒක එකකට සීමා වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අය ඉක්මනින්ම තමන්ගේ ලියාපදිංචිය සිද්ධ කරගන්න. මම හිතන්නේ මේ මට කියලා තියෙන විදිහට අපි ඊළඟ කණ්ඩායම ළඟදීම පටන් ගන්න 6 වෙනිදා වගේ ඔය 6 වෙනිදා දාලා තියෙන්නේ. ඒ නිසා ඉක්මනින්ම ලියාපදිංචි කරගන්න. ලියාපදිංචිය කියන්නේ 25 දෙනයි ගන්න. 25 දෙනා ෆෙල් වුණොත් ඔයාලට ඊළඟ මාසෙ වෙනකන් ආයෙ සමාටින් වෙනවා. කණ්ඩායම් දෙකක් මදවා ගත්තේ නැතිනම්. ඒකත් මතක තියාගන්න. අනිත් දේ තමයි ඔයාලට මේක අවසානයේ අපි සහතිකයක් දෙනවා. ඒක වටින සහතිකයක්. ඒක ඔයාගේ ජීවිතේට වටිනාකමක් තියෙන සහතිකයක්. අපි ඔයා රේඩියන්ට් මයින්ඩ් ප්‍රැක්ටිෂනර් කෙනෙක් විදිහට තමයි මේ සහතිකය දෙන්නේ. ඒක හැබැයි ඔයා මේකට ගෙවලා මේ පාඨමාලාවේ මාසේ හිටියා කියලා දෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. ඔයා මේ පාඩම් ටික ඉවර කරගෙන ඔයා ජීවිතේ තිබුණ තත්ත්වේ මොකද ඔයා මේකට සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්නේ ඔයාගේ ජීවිතේ වෙනසක් ඇති කරගන්න ඕනේ නිසානේ. එතකොට ඒක තිබිච්ච තත්ත්වෙන් 150%ක්වත් ඔයා චේන්ජ් කරගන්න. ඒ චේන්ජ් කරගත්තා කියන එක ඔයා අපි අතර තියෙන අවබෝධෙත් එක්ක ඔයාට සහතිකය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ ජීවිතේට ලැබෙන සහතිකය ඔයාට වටිනාකමක් තියෙන සහතිකයක්. ඔයාගේ ප්‍රොෆයිල් එකට එකතු කරගන්න පුළුවන් සහතිකයක්. මේ රේඩියන්ට් මයින්ඩ් ප්‍රැක්ටිෂනර් කෙනෙක් කියලා ගන්න සහතිකය.
ඒ නිසා ඒකත් අපි නිකන් පාඨමාලාවක් කරා කියලා දෙන්නේ නැහැ. ඒක ඔයාලට දෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. ඒක ඔයා ඉගෙනගෙන ලබා ගන්න ඕනේ. අවශ්‍ය තැනට ආවට පස්සේ ඔයාලට කිල්ලන්න පුළුවන්කම තියෙනවා. ඒකට අපි කොහොමද කරන්නේ කියන එක ඔයාව දැනුවත් කරනවා ඔයාගේ ගෲප් එකට ආවට පස්සේ. එතකොට ඔයාලට ඒ සහතිකය ලබාගෙන ඔයාගේ ජීවිතේට තව වටිනාකමක් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක මම ගාස්තුව ගැනත් කියන්නම්. ඇත්තටම මේ වැඩසටහන අපි තාම ඉන්නේ මිනිස්සු අතර විශ්වාසයේ ගොඩ නගන ගම. මොකද මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මොකද මිනිස්සු අර දියුණු වෙන්න ඕනේ ආකර්ෂණ නීතිය වගේ දේවල් කියපු ගමම්ම මිනිස්සු ඒවට කැමති. හරි ඒ වගේම අර මම ගොඩක් වෙලාවට දැන් ඔයාලට දෙන මම ලස්සනට කතා කරන්න සමහරට දන්නේ නැහැ. සමහරට මගේ ලස්සන වචන නැහැ. හරි එතකොට නමුත් මේ ඒ කියන්නේ ලස්සන වචන පාවිච්චි කරලා මට ඔයාලව නොමග යවන්න හෝ සිහින ලෝකයක්ම වන්න අවශ්‍යතාවයකුත් නැහැ. මොකද මම මේ වැඩේ කරන විදිය දන්නවනම් මම මේක අවුරුදු ගාණක් තිස්සේ රිසර්ච් කරලා නම් මේක හදලා තියෙන. ඒතර මම මේක දන්නවා මේකේ අවුට්පුට් එක මොකක්ද කියලා. ඒ නිසා මට තවදුරටත් ඔයාලට මේ වැඩසටහනකට සම්බන්ධ කරගෙන රවට්ටලා කීයක් හරි ගත්තා කියන තැනට එන්න ඕනේ නෑ. ඒ නිසාමයි අපි දාලා තියෙන්නේ ඔයා මේක ප්‍රැක්ටිස් කරේ නැත්නම් ඔයාලට මොනවා හරි. මොකද ඔයාලා කාර්ය බහුල අය. ඒ නිසා අපි කියන දවසට ඔයාලට ලෙක්චර්ස් වලට එන්න බැරි වෙන්න පුළුවන්. සමහරට ප්‍රැක්ටිස් එක කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට නොමිලේම අවස්ථාව දිගටම දීලා තියෙන ඔයා මේ අවස්ථාවට ගන්නෝ නැත්නම් ආයේ තත්ත්වයට ගන්න තියෙන අපේ ඇත්ත අවංක චේතනාව නිසා. ඒකත් මතක නැත්නම් අපිට කියන්න පුළුවන් ඔයා ඊළඟ එකට සම්බන්ධ කරගන්න පුළුවන් ආ 150ක් ගෙවන්න ඕනේ. ඒ මොන තරම් කරනවා. නමුත් අපි එහෙම එකක් නැහැ. ඔයාට තියෙන්නේ මේ වැඩසටහන සම්බන්ධ වෙලා සමාජිකයෙක් වෙන එක විතරයි. ඒකට අපි ඇත්තටම කිව්වොත් මේ සමාජික ගාස්තුවක් වගේ පොඩි මුදලක්. පොඩි මුදලක් කියලා කියන්නේ මම කියන්නේ ඒක රුපියල් 5000ක් කියලා කියන්නේ පොඩි මුදලක් හැමෝටම කියලා. ඒක මට අනුව පොඩි මුදලක් කියලා මම කියන්නේ මගේ එක කවුන්සලින් සෙෂන් එකකට ඔයා ආවොත් ඒ එන කෙනාට සමහරට ආපු අය මෙතන ඉන්නත් පුළුවන්. ඒ එන කෙනා දන්නවා ඒ පැයක සෙෂන් එකකට රුපියල් 5000ක් ගෙවන්න ඕන. හරි පැයක සෙෂන් එකකට එයාගේ එක ප්‍රශ්නයක් කතා කරන්න පැයක් එයා මගෙන් වෙන් කරගත්තොත් ඒකට එයාට රුපියල් 5000ක් ගෙවන්න වෙනවා. ඉතින් ඒ රුපියල් 5000 තමයි මේ මුළු ප්‍රෝග්‍රෑම් එකටම දාලා තියෙන සෙෂන්ස් 8කට. නමුත් කවුන්සලින් එකකට ඔයා ආවොත් කාගේ ළඟ ගියත් මගේ ළඟ ආවත් වෙන කෙනෙක් ළඟ ගියත් ඔයාට අනිවාර්යයෙන්ම සෙෂන්ස් 5කටවත් යන්න වෙනවා. ඒතර 25000ක් එතන යනවා. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඔයා එක සෙෂන් එක ගාන වියදම් කරොත් ඔයාට ඔයාගේ ජීවිතයේ මුළු ජීවිත කාලෙට වෙන බොහෝ ප්‍රශ්නවලට ඔයාටම උත්තර හදාගෙන ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද මම ගාස්තුව ගැන ඊට වැඩිය කතා කරන්නේ නැහැ. මොකද ගාස්තුව ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි දැන් කණ්ඩායම කී ඉන්න දේ තමයි මේක මේ ගානට කරගෙන යනවට වැඩිය. මොකද අපිට සමහර ප්‍රශ්න එනවා. මොකද මේක මේ ගානට කරන්නේ වගේ දේවල් එක්ක. මේ ඒ නිසා සමහර ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. දැනට තියෙන ගාස්තුව තමයි මම ඔය කිව්වේ. ඒ නිසා ඔයාලට අද වෙනකම රුපියල් 5000ක් ගෙවලා ප්‍රෝග්‍රෑම් එකේ සමාජිකයෙක් වෙලා ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. මම ඒක සමාජික ගාස්තුවක් විදිහට කියන්නේ. එහෙම නැතුව මේක මේ පාඨමාලා ගාස්තුවක් විදිහට මම හඳුන්වන්නේ නැහැ. මොකද ඔයාලට එක සෙෂන් එක ගන්න තමයි ඔය දීලා තියෙන්නේ. මොකද ඉස්සලා මිනිස්සු අතර විශ්වාසය ගොඩනගන්න ඕනේ. මොකද මිනිස්සු මේ වගේ දේවල් වලට ගිහිල්ලා මිනිස්සු ඕනෑ තරම් රැවටිලා අසාර්ථක වෙලා සබහාට කරපු කෙනා තාගියාතක් නැතුව මේ ඕනෑ තරම් අතරමං වෙලා තියෙනවා. ඒ වගේ අය සමහරට මට කතා කරලත් තියෙනවා මේකත් ඒ වගේ එකක්ද කියලා දැනගන්න. එහෙම නැත්නම් අපේ කණ්ඩායම සමහරට කෝඩිනේටර් වගේ කතා කරාම මට මගේ නම්බර එක දීලා මට කතා කරලා අහපු අවස්ථාත් තියෙනවා. ඒ සමහර අයට මම කියපු දේ තමයි ඔයාට එක කවුන්සලින් සෙෂන් එකක් ගන්න මේකට දාලා තියෙන්නේ. මට ඊට වැඩිය දෙයක් කියන්න බෑ. එහෙම නැත්නම් ඔයාට මං ගැන හොයලා බලලා මං දැන් අවුරුදු 15ක් විතර මේ ශාස්ත්‍රයේ කටයුතු කරන කෙනෙක්. ඒ නිසා ඔයාට මං ගැන හොයලා බලලා විශ්වාසයක් ගොඩනගාගෙන නැත්නම් කරපු කෙනෙක්ගෙන් අහලා එන්න. එහෙම නැත්නම් ඔයා සමහර විට ඊට වැඩිය ජීවිතයේ දේවල් වලට අපි මුදල් නාස්ති කරනවා. ඒ නිසා කමන්නේ කියලා හිතලා කරලා බලන්න. එතකොට ඔයාට තේරෙයි මොකක්ද ඔයා මේ කරපු ආයෝජනය. මොකද ඔයා මේක මුළු ජීවිත කාලෙම කරගන්න ආයෝජනයක් කියලා තමයි මම මේ අහපු අයට කිව්වේ. ඉතින් ඔන්න මම පැහැදිලි කිරීම ටික කරා. ඒතකොට ඔයාලට වාරයි ඔයාලා ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙනවද නැද්ද කියන එක සම්බන්ධ වෙනවා නම් ඉක්මනින් සම්බන්ධ වෙන්න කියන එක තමයි මම කියන්නේ. මොකද බොහෝ වෙලාවට එක කණ්ඩායමකට සීමා වෙන්න පුළුවන්කම තියෙනවා මගේ තියෙන කාර්ය බහුල කමත් එක්ක. මොකද අපි සතියේ දවස් දෙකක් මේකට වෙන් කරන නිසා මුලින් හිතුවට පුළුවන් වෙයි කියලා දැන් පොඩි අපහසුකුත් තියෙනවා. බලමු මේක අපි කොහොමද කියලා දැනට තියෙන තත්ත්වය මම ඔය කිව්වේ. හරි. එහෙනම් මම හිතන්නේ මගේ පැත්තෙන් කියවෙන්න ඕන දේවල් මම කිව්වා. තව මොනවා හරි මම ඇරුණා නම් ඔයාලට අහන්න එහෙම නැත්නම් ප්‍රශ්න මොනවා හරි අහන්න අපි පොඩි වෙලාවක් දාගමු. තියෙනවද මොනවා හරි දැනගන්න ප්‍රශ්න අහන්න පොඩි වෙලාවක් ගමු. ප්‍රශ්න නැහැ.
ඒකවල මේ සාමාන්‍යයෙන් නෝල් බලා ගන්නවාගේ නෝට් එක හැමෝටම තියෙනවා කියලා නැත්නම් හරි ටෙස්ට් කියන එකේ මිස්ටර් ධර්මප්‍රියමට ඇහෙන්නේ නැහැ හරියට. මට ඉතින් දැන් අපිට අර පොස් එක සාමාන්‍ය එකම කරාම ඔව් දරුවා නෝට් එකක් ඇහෙන්නේ හම්බ නැහැ වෙනවනේ පිළිගන්නේ. නෝට් එකක් කියනවනේ සාමාන්‍ය පොස් එක කරනවනේ ඔව් ඇහෙන්නේ නැහැ බලාගන්න පොඩේ ඉස්සරහම දැන් ඇහෙනවද සර්? ආ දැන් එනවා කියන්නේ. දැන් මගේ දැන් සාමාන්‍ය කෝස් එකක් වගේ කරද්දී ඔව් අපිට අර නිකන් ඕන වෙලාවට බලා ගන්න නෝට් එකක් වගේ දෙනවනේ. ඒකේ ඔව්. මොකක් හරි නෝට් එකක් හම්බ වෙනවද? ඒ කියන්නේ අත්‍යවශ්‍ය දේවල් ටික විතරක්. ඔවත් ඔව් ඔයාට අත්‍යවශ්‍ය දේවල් තිබ්බොත් සාමාන්‍ය මේක අර අපි ප්‍රැක්ටිස් බේස් යන නිසා කියනවා ප්‍රැක්ටිස් කරන්න ඕන නිසා ප්‍රැක්ටිස් එක තමයි බේස් ඔව් කරන්නේ. නමුත් ඔයාට රෙකෝඩින් බලන්න පුළුවන්කම තියෙනවා. සමහර මෙටීරියල්ස් අවශ්‍ය වෙන ඒවා අපි ඔයාට දෙනවා. ඒව ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි මේක හරි කොල කෑල්ලකට PDF එකකට නෝට් එකකට සීමා කරන්නේ නැහැ. මේක ප්‍රැක්ටිස් නෑනේ එහෙම තමයි. උලක් නැහැ සි මම ඔව්. මං කියේ එහෙම ගැටලුවක් නැහැ අර අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් අර අපිට බලා ගන්න එහෙම තිබ්බනම් ඇති ලොකුවට හරි. මේවා ඕනේ නැහැ ඔව් අවශ්‍ය හැමදේම දෙනවා. මොකද මේකේ පැයක සෙෂන් එකක් තමයි යන්නේ. පැය ඇතුළතදී ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න එක පොයින්ට් එකක් තමයි අපි කතා කරන්නේ. නමුත් ඒ පොයින්ට් එක හරි ප්‍රබල එකක්. නමුත් ඔයාට මොනවාම හරි අවශ්‍ය දෙයක් ඉල්ලන්න, මැටීරියල් එකක් ඉල්ල ගන්න ඕනේ නම් ඒක ඉල්ලන්න පුළුවන්කම තියෙන ඕනම වෙලාවක අපි ලෑස්ති වෙලා ඉන්නවා. අපි ළඟ ඒක නැත්තම් ඔයාට හදලා හරි ඒක අපිට දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ගැන හරි සර් එච්චරයි හරි සර් හරි හරි thank you. දවස් කවද්ද කියලා අහලා තිබුණා. මේක අපි දවස් දෙක දැනට කියන්නේ දැනට නෙවෙයි කොහොමද දවස් දෙක දාලා තියෙන්නේ. ආ බදාදා සහ සෙනසුරාදා. පැය පැය තමයි වෙන් වෙන්නේ. ඒක 8 ඉඳලා 9 වෙනකන් නේ සර් අපේ දැනට දෙකක් යනවා මං කිය දෙක සමහරට එකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් 9 10 යන්නේ. එහෙම නැත්නම් 8හමාර 8හමාර හා 9 10 තමයි දාලා තියෙන්නේ. බදාදා සහ සෙනසුරාදා. හරි සර් හරි හරි. තව මොනවද තියෙනවද දැනගන්න? මොනවද තියෙනවද අහන්න. සර් සමා වෙන්න මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔව් කියන්න. කැමරාව ඇත්තටම ගොඩක් ස්තුතියි සර් මම සර්ගේ සෙකන්ඩ් බැච් එකේ ඉන්නවා. මම හරි. අදත් ආසාවට මේකට සම්බන්ධ වුණා. ආ මේ ඇත්තටම ගොඩාක් ලොකු වෙනසක් මගේ ජීවිතේ මම ලබා ගත්තා. මොකද අදත් අර සර් කියන වචනයක් හරි අහුවම ඇත්තටම අලුත් දෙයක් ලබා ගන්න පුළුවන්. thank you. ඉතින් අපි මේ ගෙවන මුදලට වඩා ලොකු දැනුමක් ලැබෙනවා. හැබැයි ඉතින් ඒක තියෙන්නේ අපේ අතේ. සර් කියලා දෙනවා. ඇත්තටම ඒක අපි කරන ප්‍රැක්ටිස් එක මත තමයි ඒක අපේ ඇඟට ජීර්ණය වෙන්නේ. සාමාන්‍යයෙන් කිව්වොත්. ඉතින් ඇත්තටම මම ගොඩාක් මගේ ජීවිතේ දේවල් වෙනස් කරගත්තා. ඉතින් ගොඩාක් ස්තුතියි සර් මේ වගේ වැඩසටහනක් කරන එකෙන් හැමෝටම තමන්ගේ ජීවිත වෙනස් කරගන්න මේ වගේ පොඩි මුදලකට ලොකු දැනුම් සම්භාරයක් ලබා දෙනවට. ඉතින් සර්ට දැන් ඕනම ප්‍රශ්නයක් අහුවොත් සර් වැඩසටහනක් අතරතුර ඇත්තටම මම අහනවා සර්ගෙන් ඉන්නකොට ඇත්තටම මට හරියට පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඒකත් මම අගය කරනවා. ඒ වගේම ඊට අමතර ප්‍රශ්න අහුවත් පස්සේ කොල්ල ඇද්දිලා හරි සර් ඒවටත් උත්තර දීලා තියෙනවා. ඉතින් ඒක ගොඩාක් අගය කරනවා. මම හිතනවා ගොඩාක් ලොකු වටිනා වැඩසටහනක් හැමෝටම ලැබිලා තියෙනවා. ගොඩාක් ස්තුතියි සර් මේ දෙන දැනුම් සම්භාරයට. අනේ ගොඩක් ස්තුතියි මම දැනන් හිටියේ නෑ ඔයා සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. මේ බලාපොරොත්තු වෙච්ච නැති අවස්ථාවක්. හරි. ගොඩක් ස්තුතියි. හරි. තවත් ඇති සමහරට අපේ ඉගෙන ගන්න අයත් සම්බන්ධ වෙලා ඇති. හරි. තව කාට හරි මොන හරි ගැටලු තියෙනවද? මේෂ මොලය සම්බන්ධව සහ ඒකේ අර නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වල ඒ තියෙන එක එක ඇක්ෂන් ඒවා ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් මේකෙදි කරනවද? ඔව් මේකෙදි දරුවෝ මෙහෙමයි. ඒ කියන්නේ මේක දැන් අපි සති 4ක් සහ සෙෂන්ස් 8ක් යන නිසා මේක අපි පැකේජ් එකක් විදිහට කම්බයින් කරලා තියෙන්නේ. එතකොට දැන් මේ වැඩසටහනට අදාළව ඔයාට ඉගෙන ගන්න පුළුවන් කොහොමද බ්‍රේන් එක වැඩ කරන්නේ. කියන්නේ නියුරෝන්ස් කියන්නේ මොනවද? නියුරෝන් ට්‍රාන්ස්මිටර්ස් මොනවද? ඒ වගේ දේවල් පිළිබඳව මේ වැඩසටහනට අදාළව කරුණු ටික තමයි අපිට මේක ඇතුලේ දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ මේක ගැන විතරක් පුළුල්ව කතා කරොත් ඒක වෙන වැඩසටහනක් වෙන නිසා නමුත් මේකට අදාළව අවශ්‍ය ස්නායු විද්‍යාත්මක දැනුම ඔයාට මේක ඇතුලේ ලැබෙනවා.
හරි. උත්තරේ සෑහෙනවද? සර් මට කතා ඔව් කරන්න සර් මේ පුළුවන්ද? මෙහෙමයි සර් මෙහෙමයි මේ අර සාමාන්‍යයෙන් ඔය අපේ හැම ක්‍රියාවක්ම ඒ කියන්නේ පාලනය වෙන්නේ ඔය නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් එක්කනේ ගනුදෙනුව තියෙන්නේ. හ්ම්. එතකොට ඒ වගේ ඇක්ෂන් එක ඒ වගේ ක්‍රියාකාරීත්වය අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඒවා අඩු වැඩි වෙනකොට මොකද වෙන්නේ කියලා අන්න ඒ පොඩ්ඩක් අර ඒ පැත්ත පොඩ්ඩක් අපිට ගොඩක් පැහැදිලි කරලා දෙනවා නම් මේක ගොඩක් හොඳයි කියන එක තමයි මම කිව්වේ. ඔව් ඔව් මට කියන එක තේරෙනවා මිස්ටර් චතුරංග ඔයා කියන එක හරි. ඒකයි මම කියන්නේ අපි මේ වැඩසටහන ඇතුලේ ඒ කියන්නේ ආතති ඇති වෙන්නේ කොහොමද? ඒකට බලපාන හෝමෝන්ස් මොනවද? ඊට පස්සේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් මොනවද? එතකොට ඒ දේවල් කොහොමද පාලනය කරන්න ඇති වෙන්නේ කොහොමද? මේ දේවල් පිළිබඳව ඔයාට දැනුම ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි සතුටින් ඉන්නකොට මොනවද ස්‍රාව්‍ය වෙන කෙමිකල්ස් ඒ වගේ දේවල් පිළිබඳව ඔයාට ඕවරෝල් අයිඩියා එකක් මේකේ දෙනවා. ඒ ඇරෙන්න ඒ කියන්නේ මම බොරුවට කියන්න ඕනේ නෑ. ඔයාට මේක කියන්නේ සම්පූර්ණයෙන්ම එක නියුරෝ සයන්ස් බේස් වෙන්නේ නෑ. මෙතෙන්දී සයිකොලොජි, නියුරෝ සයන්ස්, ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන තුනම එකතු කරලා මේක හදලා තියෙන්නේ. එතකොට මේ වැඩසටහන ඇතුලේ ඔයාගේ ජීවිතේ චේන්ජ් එක සිද්ධ වෙනකොට ඒකට බලපාන කෙමිකල්ස් මොනවද කියන එක පිළිබඳව ඔයාට ඕවරෝල් අයිඩියා එකක් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැති වුණොත් ඒක වෙනම මේ පාඩමක් නැත්නම් කෝස් එකක් වෙන නිසා. හරි. thank you sir. හරි. සර් මට කතා කරන්න පුළුවන්ද? ඔව් කියන්නේ. මම වැහෙනවද සර්? එහෙනවා. සර් මේ උගන්වපු දේවල් වලට අමතර දෙයක් මම පොඩ්ඩක් දැනගන්න ඇහුවේ. දැන් අර භාවනා කරනෝනේ අපි මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වගේ ඒ වගේ දේවල් කරනකොට එතන අර මනස කාම් වෙන ගතියක් තියෙන්නේ. මම හිතන ඔය නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් කිව්වා වගේ ඒව සම්බන්ධ ඇති. ඒ වෙන චූටි පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්ද? ඔව් භාවනාව කියලා කියන්නේ අපේ මූලිකම දේ තමයි අපේ හිත එක අරමුණකට අපි ගේන එක. කියන්නේ අපිට මෙත්තා විදියට ගන්න පුළුවන්, සමත විදියට ගන්න පුළුවන් විවිධ භාවනා වර්ග තියෙනවානේ. එතකොට අපි සිහියෙන් කරන, එතකොට මයින්ඩ්ෆුල්නස් වගේ ඒවා අපිට ගන්න පුළුවන්. ඒතකොට හැම එකකින්ම වෙන්නේ අපේ හිත එක අරමුණක පිහිටව ගන්න එක. හිත එක අරමුණක පිහිටවා ගන්නවා කියලා කියන්නේ අපි සිහියෙන් යුතුවට කටයුතු කරනවා කියන එක. ඒ කියන්නේ අපේ හැම වෙලේම අපේ ජීවිතයේ 99%ක්ම අපි තීරණ ගන්න අපි ක්‍රියාත්මක වෙන්නේ හිතන්නේ නැතුව. ඒකට අපි කියන්නේ මේ ඔටෝ පයිලට් මෝඩ් එකක් කියලා. එතකොට මේක අපේ කලින් හැදිලා තියෙන ප්‍රෝග්‍රෑම් අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයා කාට හරි කෙනෙකුට ප්‍රතිචාරයක් දක්වන්නේ වචනයක් කියන්නේ ආවේගශීලී වෙන්නේ මේ මොනවා හරි දෙයක් කරන්න කලින් ඔයාගේ හැදිලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක් අනුව. ඒක ඔයාට සමහරට ඕනේ නැති වට හානිදායකයක් වෙන්න පුළුවන්. හැබැයි මේ භාවනාව වගේ දෙයකින් කරන්නේ ඔයාගේ හිතේ තියෙන නැත්නම් ඔයාගේ මනස සිහියට ගේන එක. එතකොට ඔයාගේ ඇක්ටිවේට් වෙන්නේ මොළයේ තීරණ ගන්න කොටසක් තියෙනවා. ඒකට අපි කියනවා මොළයේ කියන්නේ එක්සිකියුටිව් මේ ඩිසිෂන්ස් ගන්න කොටස. ඒකට අපි කියනවා ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක කියලා. එතකොට ඒ කොටසෙන් තමයි අපි හිතාමතා තීරණ ගන්න. එතකොට භාවනාවේදී අපි කරන්නේ අර ඔටෝ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන ප්‍රෝග්‍රෑම්ස් රන් වෙනවා වෙනුවට අපිට අවශ්‍ය විදිහට තීරණ ගන්න අපේ මනස ගානට ටියුන් කරගන්න එක තමයි අපි එතෙන්දි කියන්නේ භාවනාව කියන එක ඕවරෝල් ගත්තොත් හැම භාවනාවකදීම කරන්නේ ඔයාගේ සිහිය වැඩි දියුණු කරන එක තමයි. පැහැදිලිද? එතකොට මට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් ඔය අසුබ භාවනාව. එතකොට අනිත්‍ය භාවනාව වගේ කරනකොට මොකක් හරි නෙගටිව් වේව් එකක් අපිට එනවද? ඒ කියන්නේ දැන් මේවා මේ අසාරයි අසුබයි එහෙම කියලා තියෙනවනේ භාවනා කොටසක්. ඔව් එතෙන්දී සමහර දේවල් මම මෙතන පැහැදිලි කරන්න ගියොත් ඒකට සමහර අය එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් සමහරට ඒ වුණත් අපිට වැඩසටහන ටිකක් දිගට ගෙනියන්න බෑ සංවාදය ගෙනියන්න ඕන නිසා. ඒ නිසා දැන් ඔය සමහර භාවනා වර්ග නිර්මාණය කරලා තියෙන්නේ සමහර කියන්නේ අපිට එක එක ජීවිතේ එක එක අවස්ථාවලදී යොදා ගන්න පුළුවන් විදිහට. එහෙම නැත්නම් සමහර විට ගිහි අයට වෙන විදියක් එතකොට ආධ්‍යාත්මික ලෝකයේ සොයාගෙන යන මේ භික්ෂු වගේ අයට නැත්නම් ඒ වගේ අයට වෙන විදිහකට තමයි භාවනා නිර්මාණය කරලා තියෙන්නේ. ඒතකොට දැන් අපි හිතමුකෝ පිළිකුල් භාවනාව වෙන්න පුළුවන්. ඒතකොට ඒකේ ජීවිතය දැන් අපි තුල තියෙනවා යම්කිසි කාම ආශාවල් වගේ දේවල් අපිට පුළුවන් ඒවා යටපත් කරගන්න ඒ පිළිකුල් භාවනාව වගේ දේවල් යොදාගෙන මේක නිස්සාරයි සංසාරේ නිස්සාර නැත්නම් අපි සංසාරේ ගොඩක් ඇලිලා ඉන්නවා නම් කොහොමද මේ தත්ත්වේ නැති කරගන්නේ කියන එකට උපක්‍රම විදිහට තමයි ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. මොකද භාවනාව කියලා කියන්නේ ටූල් එකක්නේ, මෙවලමක්නේ. අපේ හිත වෙනස් කරගන්න අපි භාවිතා කරන ටූල් එකක්. ඒතකොට මේකෙදිත් වෙන්නේ දැන් ඔයාගේ
හිතන්නකෝ මං කියේ අපේ නියුරෝන අතර හැදිලා තියෙන ප්‍රෝග්‍රෑම් එකක් නේ. දැන් ඔයා හිතන්නකෝ ඔයා සංසාරෙට ඇලිලා ඉන්නවා කියන එක නැත්නම් දේවල් වලට ඇලිලා ඉන්නවා කියන එක ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකක්. ඔයා දේවල් වලට ආසයි කියන එක. අපි හිතමුකෝ සමහර කෙනෙක්ගේ කම්සැප පැත්තට වැඩි කියලා. හරි කම්සැප කියලා ගත්තම ඒක අපිට කියන්න බෑ මොකද්ද කියලා. මොකද කම්සැප කියලා කියන්නේ අපේ පසිදුරම් පිනවීම. ඔය ඇස් වලින් ලස්සන දේවල් දකින්න එක, කන් වලින් ලස්සන ශබ්ද අහන එක. ඒතර මේකෙන් අපි ඇලෙනවා දේවල් වලට. ඒතර මේවත් ඔක්කොම අපේ ප්‍රෝග්‍රෑම්ස් විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඒතර මේක කඩන්න නම් මම කියන්නේ නියුරෝන අපි තියෙන වෙනස් කරන්න පුළුවන් නියුරෝ ප්ලාස්ටිසිටි කියන එක. ඒතර ඒක වෙනස් කරන්න නම් අර ඔයා ඇලිලා තියෙන ස්වභාවය වෙනස් කරන්න නම් අපි වෙන දෙයක් ඒකට දෙන්න ඕනේ. එතකොට ඒක රීප්‍රෝග්‍රෑම් කරනවා අපි. ඔයා මේ ආසා කරන දේවල් අනිත්‍යයි. නැත්නම් පිළිකුල් සහගතයි. අන්න ඒ විදිහට තමයි ඒක එතෙන්දි ඒ ටූල් එක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒක සමහර විට මේ ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුට 100%ක්ම ප්‍රැක්ටිකල් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා භාවනාව කියන එක අර ධර්මය කියන එකත් කියනවනේ මේ ධර්මය කියලා කියන්නේ සර්පෙක් වගේ භාවනාවත් ඒ වගේ තමයි. ඕනම දෙයක් ඒ වගේ වලිගෙන් අල්ලගත්තොත් විනාශයි. හරියට ඔළුවෙන් අල්ල ගන්න ඕනේ. තේරෙනවද? භාවනාව ධර්මය ওই වගේ දේවල් මේ සර්පයෝ වගේ. හරියට අල්ලගත්තොත් හරි වලිගෙන් අල්ලගත්තොත් අපිටම දෂ්ට කරනවා. ඒ නිසා හරි ගුරුවරයෙක් යටසේ හරි අවබෝධයෙන් තමන්ගේ අරමුණට ඒ කියන්නේ කරන්නන් වාලේ නෙවෙයි ඔයාට ඔයාගේ ලයිෆ් එකේ කරගන්න ඕනේ චේන්ජ් එක මොකද්ද? ඒකට භාවිතා කරන ටූල් එකක් තමයි භාවනාව කියන්නේ. එහෙම නැතු භාවනාව කියලා කියන්නේ මේ ආගමකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. භාවනාව කියලා කියන්නේ විශ්වීය වශයෙන් භාවිතා කරන්න පුළුවන් මෙවලමක්. අරමුණ අවබෝධ කරගෙන Excellent answer, sir. Thank you, sir. හරි. හරි. තව කාට හරි මොනවද තියෙනවද ගැටලු? දැනගන්න දේවල්? ඒ වගේ දේවල් වැඩසටහන ගැන හරි මොනවා හරි. යම්කුණ නැහැ සර් මේ පේමන්ට් කරන ඩීටේල්ස් ටික ගෲප් එකේ දානවද? ඒ ටික දරුවෝ කෝඩිනේටර් එකෙන් තමයි ගන්න ඕනේ. කියන්නේ අපේ ටීම් එකෙන් තමයි ගන්න ඕනේ. ඒක ඔයාලට දැනුවත් කරයි ඔයාලා ටීම් එකක මේ කියන්නේ ගෲප් එකකට දාලා තියෙන්නේ මම හිතන්නේ. ඒතකොට ඒ ගෲප් එකට ඔක්කොම විස්තර ටික දැන් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ දායි. එයා තමයි කොහොමද ඒක කියන්නේ ඒගොල්ලෝ කරගෙන යන විදිය දන්නේ. කොහොමත් මේ ඒ අවශ්‍ය විස්තර ටික හෙට ඉඳන් ඔයාලට ලැබෙයි. හරි සර් හරි. හරි. තව මොනවා හරි තියෙනවද ගැටලු? හරි. නෑ වගේ නේද? හරි. එහෙම ගැටලු තිබුණොත් අපිට ඊළඟට ඉදිරියේදී ඔයාලා වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණොත් සාකච්ඡා කරගන්න, නිරාකරණය කරගන්න දැනුවත් වෙන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් අපි අදට වැඩසටහන නතර කරමු. එහෙනම් ගොඩාක් ස්තුතියි ඔයාලා මේ රාත්‍රී කාලේ බොහොම වටිනා කාලේ කැප කරගෙන මේ කතාව අහගෙන ඉන්න ආවට මගෙත් එක්ක සම්බන්ධ වුණාට අපිව විශ්වාස කරාට ඒ හැම දෙයකටම ගොඩාක් ස්තුතියි. වැඩසටහන් එක්ක සම්බන්ධ වුණා හෝ නොවුණා ඔයාලගේ ජීවිතය මෙතනින් පොඩි දෙයක් හරි ගත්තා නම් ඒ හැම දෙයක්ම භාවිතා කරමින් ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය ඒ ශක්තිය ධෛර්යය හැමදේම ඔයාලට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. Good night. Right. Good night, sir. Thank you.